අයිබෝන් හැමෝටම එතකොට අද ටිකක් වෙනස් මාතෘකාවක් කතා කරන්න හිතුවේ තමයි කට්ටිය මගෙන් කීප දෙනෙක් කිව්වා මේ ඕගනික් වලට උදව් කරන්න බැරිද කියලා. ඒක නිසා මම මේ අද සාකච්ඡා කරන්න හිතන්නේ මේ ඕගනික් වල සමාව්‍ය අවිගතාවය කියන කොටස. මේක සාකච්ඡා කරන්න හේතුව තමයි ඔයාලගෙන් ඩිරෙක්ට්ලි අහනවා ස්ට්‍රක්චර් එසේ පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට සමාව්‍ය අවිගතාව ලකුණු 100ක ප්‍රශ්නයක් අහනවා. එතකොට ඒක අනිවාර්යෙන් ගොඩ දාගන්න ඕන. එතකොට මට මෙතනදී ඕගනික් පාඩමම කතා කරන්නේ හරි. ඕගනික් පාඩමම කතා කරන්නේ. එතකොට ඔයාලට මම ෂෝට් නෝට් එකක් දැම්මා. ඒකේ නිෂ්පාදන ප්‍රතික්‍රියා ටික බලා ගන්න පුළුවන්. එතකොට මම මෙතන නිෂ්පාදන ප්‍රතික්‍රියා කතා කරන්න යන්නේ නැහැ. සමාව්‍ය අවිගතාවයට දාලා තීර ටික කතා කරලා ඒකෙන් ප්‍රශ්න කතා කරන එක තමයි මම මෙතනදී කරන්නේ. එකෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. හරි. මාතෘකාව දාගන්න සමාව්‍ය අවිගතාව කියන. ලොකුවට තීර කාරණා මම කතා කරන්න යන්නේ අපිට විභාගෙට ගෙලින්ම අවශ්‍ය තීර ටික තමයි මම කතා කරන්නේ. සමාව්‍ය අවිගතාව. හරි. සමාව්‍ය අවිගතාව. දාගන්න මාතෘකාව සමාව්‍ය අවිගතාව. හරි. එයාට ලියන්න එකම අණුක සූත්‍රය සඳහා එකම අණුක සූත්‍රය සඳහා එකම අණුක සූත්‍රය සඳහා එකම අණුක සූත්‍රය සඳහා වෙනස් ව්‍යුහ සහිත ප්‍රභේද එකම අණුක සූත්‍රය සඳහා වෙනස් ව්‍යුහ සහිත ප්‍රභේද එකම අණුක සූත්‍රය සඳහා වෙනස් ව්‍යුහ සහිත ප්‍රභේද සමාව්‍ය අවිගතාවය ලෙස හඳුන්වයි. එකම අණුක සූත්‍රය සඳහා වෙනස් ව්‍යුහ සහිත ප්‍රභේද සමාව්‍ය අවිගතාවය ලෙස හඳුන්වයි. එකම අණුක සූත්‍රය සඳහා වෙනස් ව්‍යුහ සහිත ප්‍රභේද සමාව්‍ය අවිගතාවය ලෙස හඳුන්වයි. හරිද? සමාව්‍ය අවිගතාවය ප්‍රධාන කොටස් දෙකකි. සමාව්‍ය අවිගතාවය ප්‍රධාන කොටස් දෙකකි. එකක් ව්‍යුහ සමාව්‍ය අවිගතාව, අනිත් එක ත්‍රිමාන සමාව්‍ය අවිගතාව. එක ව්‍යුහ සමාව්‍ය අවිගතාව, දෙක ත්‍රිමාන සමාව්‍ය අවිගතාව. තාලා ආයන මාතෘකාව දාගන්න ව්‍යුහ සමාව්‍ය අවිගතාව කියලා. ආයන මාතෘකාව දාගන්න ව්‍යුහ සමාව්‍ය අවිගතාව කියලා. හරිද? ව්‍යුහ සමාව්‍ය අවිගතාව. එයටත් ලියන්න ව්‍යුහ සමාව්‍ය අවිගතාවය ප්‍රධාන කොටස් තුනකි. ව්‍යුහ සමාව්‍ය අවිගතාවය ප්‍රධාන කොටස් තුනකි. ව්‍යුහ සමාව්‍ය අවිගතාවය ප්‍රධාන කොටස් තුනකි. එක දාම සමාව්‍ය අවිගතාවය, එක දාම සමාව්‍ය අවිගතාවය, එක දාම සමාව්‍ය අවිගතාවය. එයටද ලියන්න දාම සමාව්‍ය අවිගතාවය කියලා දාලා ලියන්න අණුව ශාකනය වීම පදනම් කරගනිමින් අණුව ශාකනය වීම පදනම් කරගනිමින් පමණක් අණුව ශාකනය වීම පදනම් කරගනිමින් පමණක් ගොඩනැගෙන සමාව්‍ය අවිගතාවය අණුව ශාකනය වීම පදනම් කරගනිමින් පමණක් ගොඩනැගෙන සමාව්‍ය අවිගතාවය. හරි. දැන් බලන්න මොකක් මේ වෙන්නේ කියලා. සමාව්‍ය අවිගතාව. දැන් මම ලියනවා CH ලියන්නකෝ C3 C4H දෙවරක් හතරට අර 2 10. මේ මොකද්ද alkane එක. මේ alkane එක මම එක එක සමාව්‍ය අවිගතාව වර්ගයට ඇවිල්ලා ඒක පැහැදිලි කිරීම කරගත්තාම ලේසි. ඒතකොට සමාව්‍ය අවිගතාවය කියන්නේ මෙන්න මේ අණුක සූත්‍රයේම තියෙනවලු. හැබැයි විවිධ වෙනස්කම්. එකම අණුක සූත්‍රයේ සහිත වෙනස් ව්‍යුහ සහිත ප්‍රභේද වලට තමයි සමාව්‍ය අවිගතාවය කියලා කියන්නේ. එහෙම වෙන ව්‍යුහ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. ව්‍යුහ සමාව්‍ය අවික සහ ත්‍රිමාන සමාව්‍ය අවික. ඊයටදී ව්‍යුහ සමාව්‍ය කොටස් තුනක් තියෙනවා කිව්ව මොකද්ද? පළවෙනි එක දාම සමාව්‍ය අවික, දෙවෙනි එක ස්ථාන සමාව්‍ය අවික, තුන්වෙනි එක ක්‍රියාකාරී කාරණ සමාව්‍ය අවිකතාව. ඒ දෙක ලිව්වේ නැහැ තාම. හරි. ඉස්ලාම් දාම සමාව්‍ය අවිකතාව ලියලා මගේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දාම සමාව්‍ය අවිකතාව. දාම සමාව්‍ය අවිකතාව කියලා කියන්නේ මොකක් කියලා කිව්වද? ශාකනය වීම පදනම් කරගැනීම පමණක් ගොඩනැගෙන සමාව්‍ය අවිකතාව. දැන් මට මේක අඳින්න පුළුවන් කොහොමද? CH3 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 CH3
CH3 CH2 3 2 5 5 5 හරිද? තව කෙනෙකුට අඳින්න බලමු ඔක මෙහෙම. CH3 CH2 CH3 CH3 තව කෙනෙක් අඳින්න ඕක මෙහෙම. ආනේ ඔච්චර තමයි. හරි. මේ දෙක තමයි අඳින්න පුළුවන්. හරිද? මේකේ තනුක සූත්‍රය මොකද්ද? C4H10ම තමයි. මේකේ තනුක සූත්‍රය මොකද්ද? C4H10 තමයි. හැබැයි වෙනස්කමක් පේනවද? වෙනස්කම තමයි මේකේ රේඛීයව ගිහිලා තියෙන්නේ. මේක ශාකණීය වෙලා තියෙනවා. හැබැයි අනුක සූත්‍රය සමානයි. හැබැයි ව්‍යුහ දෙකක්. අනුක සූත්‍රය සමානයි ව්‍යුහ දෙක. මේකට කියනවා අපි දාම සමාවය අවිගතාව කියලා. පැහැදිලිද? ශාකණීය වීම පවදනම් කර ගැනීම පමණක් ගොඩනැගෙන සමාවය අවිගතාව. ඒතකොට ඔයාලට මේ දෙකේ හට ගන්න මේක ඇති සමාවය අවිගතාවය මොකක්ද කියලා හොතුවා කියන්න ඕනේ. දාම සමාවය අවිගතාව. උදාහරණ දාගන්න. C4H10 මේකත් C4H10 මේකත් C4H10 වෙනස තමයි මේක ශාකණීය වෙලා තියෙන්නේ. හරි. දාගන්න ඕන. දාගන්න. හරි. ඊළඟ මාතෘකාව දාගන්න. ස්ථාන සමාවය අවිගතාව. ඊළඟ මාතෘකාව ස්ථාන සමාවය අවිගතාව. පළවෙනි එක දාම සමාවය අවිගතාව. දෙවෙනි එක ස්ථාන සමාවය අවිගතාව. දාලා ලියන්න. කිසියම් අණුවක පවතින ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන, ක්ලෝරීන් කාණ්ඩ, OH කාණ්ඩ වැනි කාණ්ඩ පවතින ස්ථාන. ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන, OH කාණ්ඩ, Cl කාණ්ඩ, ක්ලෝරීන් කාණ්ඩ පවතින ස්ථාන වෙනස් වීම මගින් ගොඩනැගෙන සමාවය අවිගතාවය. පවතින ස්ථාන වෙනස් වීම මගින් ගොඩනැගෙන සමාවය අවිගතාවය. බලන්න. මෙහෙම උදාහරණයක් ගත්තොත් CH3 CH2 CH Cl CH3 ඊළඟම දිනවා CH3 CH2 CH2 Cl. කොට උදාහරණය මොකක්ද? කාබන් 1යි 2යි 3යි C3 H ලා 3 1 4යි 4යි 3යි 7යි C3H7 Cl. දැන් මේකෙත් මොකක්ද වෙන්න ඕනේ? ඒ අණුක සූත්‍රයෙන් වෙන්න ඕනේ. මොකක්ද කාරණාව? අනිවාර්යයෙන්ම සමාවය අවිගතාව දක්වනවා නම් අණුක සූත්‍ර සමාන විය යුතුයි. අණුක සූත්‍ර සමාන විය යුතුමයි. අයිනම් බලන්න මේ කාබන් 3යි හරි, H ලා 3යි 2යි 5යි 5යි 2යි 7යි හරි, ක්ලෝරින් 1යි හරි. මේක ස්ථාන සමාවය අවිගතාව. මොකද වෙනස? මේ ක්ලෝරින් එක මේ කාබන් ගාව තියෙන්නේ 1 2 3 කාබන් ගාව, මේ ක්ලෝරින් එකේ තියෙන්නේ මෙයාගේ දෙවෙනි කාබන් ගාව, මෙයාගේ තුන්වෙනි කාබන් ගාව. තව උදාහරණයක් අපි ගමු. කාබන් CH ද්විත්ව බන්ධන CH CH2 CH3. හරි. ඊළඟේ මම ලියනවා CH3 CH ද්විත්ව බන්ධන CH CH3. හරිද? දෙන්නගේම අණුක සූත්‍රය බලන්න C4යි C4H8 වෙන්න ඕන. දන්නවනේ CnH දෙකයින් තමයි ඇල්කීන වල පොදු අණුක සූත්‍රය. හරිද? එතකොට කාබන් මේකේ 1 2 3 4යි, හයිඩ්‍රජන් 3 1 4යි, 5යි 3යි 8යි. ඔන්න අණුක සූත්‍රක සමානයි. වෙනස්කම වෙලා තියෙන මොකද්ද? මේකේ මේ පළවෙනි කාබන්ට තමයි ඉස්සෙල්ලාම ද්විත්ව බන්ධන සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකේ දෙවෙනි කාබන් ගාව තමයි ද්විත්ව බන්ධන සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේකත් මොන සමාවය අවිගතාවයට අයත් වෙනවද? ස්ථාන සමාවය අවිගතාව. ප්‍රධාන මාතෘකාව ව්‍යුහ සමාවය අවිගතාව. ඒ යටතේ කොටස් තුනක් තියෙනවා. දාම සමාවය අවිගතාව අපි හඳුන්වනවා. ඊට පස්සේ අනුමාත්‍රක ලියුවා ස්ථාන සමාවය අවිගතාව කියලා. ඒකේ උදාහරණ දෙක තමයි මේ තියෙන්නේ. වැඩේ පැහැදිලිද? හරි. ඔය දෙකක් දාගෙන ඊළඟ අනුමාත්‍රකාව ක්‍රියාකාරී කාණ්ඩ සමාවය අවිගතාව. හරි. ක්‍රියාකාරී කාණ්ඩ සමාවය අවිගතාව.
ක්‍රියාකාරී කාණ්ඩ සමාවය විගතාව. ක්‍රියාකාරී කාණ්ඩ සමාවය විගතාව. දාලා ලියන්න. කිසියම් අණුවක පවතින ක්‍රියාකාරී කාණ්ඩය පවතින ස්ථානයේ මත කිසියම් අණුවක පවතින ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වීම මත පවතින ස්ථානය මෙන්න කිසියම් අණුවක පවතින ක්‍රියාකාරී කාණ්ඩය පවතින ස්ථානය වෙනස් වීම මත ක්‍රියාකාරී කාණ්ඩය පවතින ස්ථානය වෙනස් වීම මත ගොඩනැගෙන සමාවය අවිගතාවය. ගොඩනැගෙන සමාවය අවිගතාවය. ඔයාලට මේක තේරුණා නම් ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවා. මේක ප්‍රශ්නේ ඔයාලට අරගෙනම බෙන්නන්න. හරි. ඔන්න බලන්න CH3 C double bond CH3. මේක CH3 CH2 C double bond H. මම මේ කියනවා මේ තමයි ක්‍රියාකාරී කාණ්ඩ සමාවය අවිගතාව. මොකද වෙලා තියෙන්නේ? මැද කාබන් තමයි ඩබල් බොන්ඩ් O එක තිබුණේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කෙළවරේ කාබන් ඩබල් බොන්ඩ් එක ගිහිල්ලා. ඩබල් බොන්ඩ් O එක ගිහිල්ලා. ඉතින් ස්ථාන සමාවය අවිගතාවෙත් ඕක නෙමෙයි සිද්ධ වෙන්නේ. බලන්න දැන් මේ CH3 Cl එකක් මැද තිබුණා. CH3 ඔහොමනේ තිබ්බේ. CH3 CH2 CH2 Cl. මේ මැද කාබන් ගාව Cl එක තිබුණා. කෙළවරේ කාබන්ට Cl එක ගියා. මේකේ දැන් මම කියනවා මේ තමයි ස්ථාන සමාවය අවිගතාවයලු. මේ තමයි ක්‍රියාකාරී කාණ්ඩ සමාවය අවිගතාව. ක්‍රියාකාරී කාණ්ඩ. මේ උදාහරණ දාගන්නකො. උදාහරණ තමයි කාබන් 1 2 3යි C3H 6යි O1 C3H6O. හරි උදාහරණ මේක. එතකොට මෙයාගේ කාබන් 1 2 3යි C3 මෙතන CH2 වෙන්න ඕන. C3H6O. දැන් මට කියන්නකො මේකේ තියෙන වෙනස මොකක්ද? ස්ථාන සමාවයගතාවය සහ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයගතාවය වල කොටස් දෙකක් මොකද? දෙකම එක වගේ. හරි. ඔන්න වෙනස බලා ගන්න ගොඩක් අය දන්නේ නැති කාරණාව මේක. මේකේ අපි මෙයාට කියන නම මොකද්ද? මෙයාට අපි කියනවා මොකක්ද? අපි කියනවා මෙයාට ඇල්කිල් හේලයිඩ් යන්නේ. කියන්නේ ඇල්කිල් ක්ලෝරයිඩ් එකක් මේ තියෙන්නේ. ඇල්කිල් හේලයිඩ් එකක්. හේලයිඩ් විදිහට තියෙන්නේ කවුද? ක්ලෝරින් එනනම් ඇල්කිල් ක්ලෝරයිඩ්. මෙයත් මොකක්ද නම? ඇල්කිල් ක්ලෝරයිඩ් එකක්. මෙයාගේ නම මොකක්ද? කීටෝන එක. මෙයාගේ නම මොකක්ද? ඇල්ඩිහයිඩ් එක. මෙයාගේ නම මොකද්ද? ඇල්කිල් ක්ලෝරයිඩ් එක. මෙයාගේ නමත් ඇල්කිල් ක්ලෝරයිඩ් එක. මෙයාගේ නම කීටෝන් එකක්. මෙයාගේ නම ඇල්ඩිහයිඩ් එක. දැන් වෙනස පේනද මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? ස්ථාන සමාවය අවිගතාවයේ ස්ථානයේ මාරුණායි කියලා ඒකේ නම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපි ආව හඳුන්වන නම වෙනසක් වෙන්නේ. ඒකයි ස්ථාන සමාවයගතාවයයි මේකේ වෙනස. දැන් මේකේ මොකද වෙනස් වෙලා තියෙන්නේ? ඩබල් බොන්ඩ් O එක මැද තියෙද්දි කාබන්ට එයාට හඳුන්වනම කීටෝන කියලා. ඩබල් බොන්ඩ් O එක කෙළවරට ගියාට පස්සේ අපි ආව හඳුන්වනවා ඇල්ඩිහයිඩ් කියලා. අන්න ඒකට ඒ වගේ උදාහරණ වලට අපි කියනවා ක්‍රියාකාරී කාණ්ඩ සමාවය අවිගතාව. මෙහෙම නම් වෙනසක් වුනේ නැත්නම් එයාට අපි කියනවා ස්ථාන සමාවය අවිගතාව. වැඩේ පැහැදිලිද? දාගන්න. ඔන්න අපි ව්‍යුහ සමාවය අවිගතාවයේ ප්‍රධාන කොටස් තුනම සාකච්ඡා කරා. ඊට පස්සේ අනුමාත්‍රකව දාගන්න ත්‍රිමාන සමාවය අවිගතාව. ඒතකොට ආර දැන් අණු දෙකක් දැක්කොත් පුලින් බලන්න ඕන සමාවය අවිගතාව පිළිහිනවද කියලා. එයාගේ අණුක සූත්‍රය සමානයිද කියන එක. ඊට පස්සේ බලන්න අර කියපු කාරණා තුන. ශාකණය වෙලාද? ක්ලෝරින් OH වගේ කට්ටිය තියෙන දන මාරු වෙලාද? එහෙම නැත්නම් මේ වගේ නම වෙනස් වෙලාද? අන්න එතකොට තුන් දෙනා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අනුමාත්‍රකව දාගන්න ත්‍රිමාන සමාවය අවිගතාව. ත්‍රිමාන සමාවය අවිගතාව ප්‍රධාන කොටස් දෙකයි. ත්‍රිමාන සමාවය අවිගතාවයේ ප්‍රධාන කොටස් දෙකකි. ත්‍රිමාන සමාවය අවිගතාවයේ ප්‍රධාන කොටස් දෙකකි. එක ජ්‍යාමිතික සමාවය අවිගතාවය.
ජ්‍යාමිතික සමාවයවිකතාව. ජ්‍යාමිතික සමාවයවිකතාව. ඒකට අපි කියනවා පාරත්‍රිමාණ. මේ සමාන පද දාගන්න හරි. මොකද විභාගයේදී දෙකෙන්ම අහන්න ඉඩ කඩ තියෙනවා. පාරත්‍රිමාණ සමාවයවිකතාවය කිව්වත් ජ්‍යාමිතික සමාවයවිකතාවය කිව්වත් දෙකම එකයි. පාරත්‍රිමාණ සමාවයවිකතාවය කිව්වත් ජ්‍යාමිතික සමාවයවිකතාවය කිව්වත් දෙකම එකයි. හරිද? දාලා යන්න. යම්කිසි ද්විත්ව බන්ධනයකින් වෙනස් ව්‍යුහ දෙකක් සෑදීම ජ්‍යාමිතික සමාවයවිකතාවය ලෙස හඳුන්වනවා. යම්කිසි ද්විත්ව බන්ධනයකින් වෙනස් ව්‍යුහ දෙකක් සෑදීම ජ්‍යාමිතික සමාවයවිකතාවය. යම්කිසි ද්විත්ව බන්ධනයකින් වෙනස් ව්‍යුහ දෙකක් සෑදීම ජ්‍යාමිතික සමාවයවිකතාවය. ඒ සඳහා පහත කරුණු 3 තෘප්ත කළ යුතුය. කරන්න ඕනේ. කියන්නේ 3ට තිබුණොත් විතරයි ඒක ජ්‍යාමිතික පෙන්වනවා කියලා අපිට කියන්න පුළුවන්. හරිද? පළවෙනි එක තමයි සමාන කාණ්ඩ දෙකක්. සමාන යුගල් දෙකක්. පළවෙනි එක සමාන යුගල් දෙකක්. ද්විත්ව බන්ධනයෙන් දෙපස පිහිටීම. සමාන යුගල් දෙකක් ද්විත්ව බන්ධනයෙන් දෙපස පිහිටීම. සමාන යුගල් දෙකක් ද්විත්ව බන්ධනයෙන් දෙපස පිහිටීම. සමාන යුගල් දෙකක් ද්විත්ව බන්ධනයෙන් දෙපස පිහිටීම. එතකොට මේක මොනව පෙන්වනවද ව්‍යුහේ? ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වන්නේ. ද්විත්ව බන්ධනයෙන් දෙපස සමාන යුගල් දෙකක්. මේක යුගලක්. මේ තව යුගලක්. දැන් ජ්‍යාමිතික සමාවයවිකතාවය කියලා කිව්ව මොනවද? ද්විත්ව බන්ධනයක් හරහා නිපද වෙන හැදෙන ව්‍යුහ දෙකක් එයාට තියෙන්න ඕන. කොහොමද එතකොට මේක අනිත් ව්‍යුහේ? ඒ ව්‍යුහේ නා මේ තියෙන්නේ. උඩට h එක මෙතන cl එක. මේකට අපි කියනවා සිස් ව්‍යුහය කියලා. මේකට අපි කියනවා ට්‍රාන්ස් ව්‍යුහය කියලා. පැහැදිලිද? ඔන්න ව්‍යුහ දෙක. එතකොට මෙයත් ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වනවා. මෙයත් ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වනවා. එතකොට ද්විත්ව බන්ධනය හරහා ගොඩනැගෙන ව්‍යුහ දෙකක් තියෙනවනම් ඔන්න යාට ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වනවා කියලා අපිට කියන්න පුළුවන්. කාරණාව තමයි මොකක්ද? ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වනවා කියලා මොකක් හරි ව්‍යුහයක් අපිට කියන්න කිව්වොත් පෙන්වන්න ඕනේ ද්විත්ව බන්ධනයෙන් දෙපස සමාන යුගල් දෙකක් තියෙනවා කියනවා. ඒක එකක්. තව විදි දෙකක් තියෙනවා. ද්විත්ව බන්ධනයක් තියෙනවා. හොඳට අහගන්න. ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒක දෙපැත්තේ සමාන යුගල් දෙකක්. මේ ක්ලෝරින් වෙන්න ඕනේ කාරණාව ද්විත්ව බන්ධනයෙන් දෙපස යුගල් දෙක පැවතීම. දැන් මෙහෙම තිබ්බොත් හරියන්නේ නැහැ. හොයි. දෙපැත්තේ නෙමෙයි දෙන්නම එක පැත්තේ. ද්විත්ව බන්ධන දෙපස තියෙනවා අනිවාර්යෙන්ම. හරි. එතකොට Cl එකයි මෙතනත් මෙතන H එකයි මෙතන Cl එක. හරි. ඒකෙම ට්‍රාන්ස් ව්‍යුහ කියන්නේ මේක උඩයට මාරු කරා. මේ ආයි තියෙන තැනයි මේ දෙන තියෙන තැන මාරු කරා. ඒ තවුලක් නේ දෙන්නව ද්විත්ව බන්ධන දෙපස ඉන්න ඕන තමයි කතාව තියෙන්නේ. ඒක උඩින් ඉන්න ඕනේ කියලා කතාවක් නේ. ඔන්න එතකොට ව්‍යුහ දෙකක් එයාට තියෙනවා. ඒතර මේක ජ්‍යාමිතික පෙන්නනවා. පෙන්නන්න කාරණා මොකද්ද? යුගල් දෙකක් දෙපැත්තේ තියෙන්න ඕනේ. සමාන යුගල් දෙක. දාගන්න උදාහරණයක්. ඊළඟට සමාන යුගල් එකක් දෙවෙනි එක සමාන යුගල් එකක් දෙපස පැවතීම. සමාන යුගල් එකක් දෙපස පැවතීම. මොනනේ? සමාන යුගල් එකක් ද්විත්ව බන්ධන දෙපස පැවතීම. පළවෙනි කාරණාව සමාන යුගල් දෙකක් ද්විත්ව බන්ධන දෙපස පැවතීම. දෙවෙනි කාරණාව සමාන යුගල් එකක් ද්විත්ව බන්ධන දෙපස පැවතීම. ඔන්න ක්ලෝරින්,
ඔන්න ක්ලෝරින්. මෙතන දිනවා H එක. මෙතන දිනවා CH3 එක. සමාන යුගල් එකයි. මේ යුගලක් කියන දෙන්නනේ මේ දෙන්න විතරයි සමාන. අනිත් දෙන්න අසමාන. මේකෙම අනිත් ව්‍යුහ මොකක්ද? මෙතෙන්ද CH3 එක යනවා. මෙතන Cl එක තියෙනවා. එතන ClH. මේ දෙන්නම සමාවයවිකතාවය පෙන්නනවා. මොන සමාවයවිකතාවයද? විතික සමාවයවිකතාවය. එතකොට මේක සිස් ව්‍යුහ මේක ට්‍රාන්ස් ව්‍යුහ. ඔන්න විත්ත බන්ධනයෙන් දෙපස සමාන යුගල් එකක් පවතිනට ව්‍යුහ දෙකක් තියෙනවා. එතකොට මේකත් ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්නනවා. හරිද? මේකත් දාගන්න. අන්තිම එක යුග කාණ්ඩ හතර යුගල් එකක් සමානයි කියලා නිකන් අය දෙන්න තොර අසමාන වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව බැඳුණු කාණ්ඩ හතරම අසමාන නම් බැඳුණු කාණ්ඩ හතරම අසමාන නම් එතකොටත් ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්නනවා. එතකොට Cl එකක් H එකක් CH3 එකක් C2H5 එකක්. මේකෙත් අර විදිහටම ට්‍රාන්ස් ව්‍යුහයක් තියෙනවා. සිස් ව්‍යුහය සහ ට්‍රාන්ස් ව්‍යුහය. මෙතන C2H5 එකයි මෙතන H එකයි මේ උඩයට මාරු කරන්න විතරයි තියෙන්නේ. හරි. මෙතන Cl එකයි මෙතන CH3 එක. ඒතර මේක ට්‍රාන්ස් ව්‍යුහය. තුන්වෙනි කාරණාව මොකද? බැඳුණු කාණ්ඩ හතරම අසමාන නම් එතනත් ජ්‍යාමිතික සමාවයවිකතාවයක් තියෙනවා. ප්‍රධාන කාරණා තුනක් තෘප්ත වුණොත් ජ්‍යාමිතික සමාවයවිකතාවය දරන ව්‍යුහ දෙකක් අපිට අඳින්න පුළුවන්. කාණ්ඩ දෙකම යුගල් දෙකක් සමාන වුණොත් එක යුගලක් සමාන වුණොත් කාණ්ඩ හතරම සමාන වුණොත් දාගන්න. ඊළඟ අවසාන මාතෘකාව ත්‍රිමාන සමාවයවිකතාව මාතෘකා දෙකක් තියෙනවා. මොකද පළවෙනි එක ජ්‍යාමිතික සමාවයවිකතාවය එවත් පාරිමාණ සමාවයවිකතාවේ දෙවෙනි මාතෘකාව ප්‍රකාශ සමාවයවිකතාවය ඇලයිරක් ප්‍රතිරූප අවයව සමාවයවිකතාවය. ප්‍රකාශ සමාවයවිකතාවය ඇලයිරක් ප්‍රතිරූප අවයව සමාවයවිකතාවය. ප්‍රකාශ සමාවයවිකතාවය ඒකනම් අපි කියනවා ප්‍රතිරූප අවයව සමාවයවිකතාවය කියලා. එයට දෙලියන්න එකක් අනෙකෙහි එක් ව්‍යුහයක් අනෙක් ව්‍යුහෙහි එක් ව්‍යුහයක් අනෙක් ව්‍යුහෙහි දර්පණ ප්‍රතිබිම්බ ආකාරයේ ව්‍යුහයක් නම් එක් ව්‍යුහයක් අනෙක් ව්‍යුහෙහි දර්පණ ප්‍රතිබිම්බ ආකාරයේ ව්‍යුහයක් නම් එහි ප්‍රකාශ සමාවයවිකතාවය පවතීයයි කියනු ලැබේ. එක් ව්‍යුහයක් අනෙක් ව්‍යුහෙහි දර්පණ ප්‍රතිබිම්බ ආකාරයේ වේ නම් එක් ව්‍යුහයක් අනෙක් ව්‍යුහෙහි දර්පණ ප්‍රතිබිම්බ ආකාරයේ ව්‍යුහයක් වේ නම් එහි ප්‍රකාශ සමාවයවිකතාවය පවතීයයි කියනු ලැබේ. එහි ප්‍රකාශ සමාවයවිකතාවය පවතීයයි කියනු ලැබේ. ඒ සඳහා කිසියම් කාබන් පරමාණුවක් වටා තනි බන්ධන වලින් බැඳුණු කාණ්ඩ හතරම අසමාන විය යුතුය. ඒක තමයි වැදගත්ම කාරණා. හරි. ඒ සඳහා කිසියම් කාබන් පරමාණුවක් වටා තනි බන්ධන වලින් බැඳුණු කාණ්ඩ හතරම අසමාන විය යුතුය. තනි බන්ධන වලින් බැඳුණු කාණ්ඩ හතරම අසමාන විය යුතුය. එතකොට මෙන්න මේ ව්‍යුහය මොනවද පෙන්නවද? ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වනවා. ඒක
ප්‍රකාශ සමාවේගතාව පෙන්වනවා කියන එකේ අදහස මොකක්ද? යාව අර දර්පණයක් ඉදිරියෙන් තිබ්බට පස්සේ ඒ જાති ව්‍යුහයක් එහා පැත්තේ ඇඳෙනවා නම් අපි ඒකට කියනවා ජ්‍යාමිතික සමාවේගතාවය. ඒතර h එකක් කොහොම ලියලා c එකයි cl එකයි h එක. මේ තියෙන දර්පණය මේ ව්‍යුහයට යාගේ දර්පණය තිබ්බට පස්සේ ඒ જાතියෙන් තව ව්‍යුහයක් එහා පැත්තේ හැදෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රකාශ සමාවේගතාවය කියලා. ඒ ඕනෙත් නෑ ඔළුවට දාගන්න. කිසියම් ව්‍යුහයක් ගත්තොත් කාබන් පරමාණුවක් වටා බැඳලා තියෙන කාණ්ඩ හතරම අසමාන නම් ඒක ප්‍රකාශ සමාවේගතාවය වෙනවා. හරි. මේක තියරිය තමයි මොකද්ද? දර්පණ ප්‍රතිබිම්බාකාර ව්‍යුහ දෙකක් තියෙනවා කියන එක තමයි ප්‍රකාශ සමාවේගතාවයේ තියරිය. හැබැයි ප්‍රකාශ සමාවේගතාවයක් කිසියම් කෙනෙක්ට තියෙනවා කියලා පෙන්වන්න ඕන නම් අපි බලන්න ඕනේ එක කාබන් කෙනෙක් ගත්තා. බලන්න. එක කාබන් කෙනෙක් ගත්තා. එයාගේ වටේට බැඳුණු කාණ්ඩ හතරම අසමාන නම් අනේ වැඩි අවුලක් නැහැ. C2H5. මේක මොකද්ද? ප්‍රකාශ සමාවේගතාවය පෙන්වන ව්‍යුහයක්. අපිට ඕන මේක දර්පණ ප්‍රතිබිම්බාකාර ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙතන C2H5 එක දැම්මා. කාබන් CH3 H එකයි Cl එක. ඔන්න මෙයා ප්‍රකාශ සමාවේගතාවය පෙන්වන ව්‍යුහය. මෙයා ප්‍රකාශ සමාවේගතාවය පෙන්වන ව්‍යුහය. සමහර අවස්ථාවල අහනවා මේ ව්‍යුහේ දර්පණ ප්‍රතිබිම්බාකාරයේ ව්‍යුහය අඳ පෙන්වන්නේ. එතකොට මේක අඳන අර මේකම මේ විදියට අර මේ මේ ව්‍යුහට අණු ටිකම මේ පැත්තට දාලා අඳින්න. මේ අඳපු එක අඳින්න මේ විදියට. මේකේ දර්පණ ප්‍රතිබිම්බාකාර ව්‍යුහ අඳින එකට සමහර අවස්ථාවල විභාගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතකොට ආරදීද මේක ඇඳලා මේක මේ පැත්තේ මේ මැදලා. හරි. මේ තියෙන යාක දර්පණ එකකින් බැලුවට පස්සේ පේන ආකාරය තමයි අපිට අඳින්නේ. ඒක පේනව නේද? හරි. ඔන්න ප්‍රකාශ සමාවේගතාවයත් ඉවරයි. ඒතර මතක තියාගන්න ප්‍රකාශ සමාවේගතාව පෙන්වනවා කියලා අපි පෙන්වන්න කිව්වොත් මෙහෙම කාබන් කෙනෙක් වටේට බැඳුණු කාණ්ඩ හතරම අසමාන නම් අන්න එයා ප්‍රකාශ සමාවේගතාව පෙන්වන. එච්චර උඩට යන්න ඕන. හරි. දර්පණයකින් බැලුවට පස්සේ පේන view හැදෙන්නේ ගොත් මේක ඇඳන හරි. මෙයාගේ දර්පණයෙන් බැලුවට පස්සේ පේන view හැදෙද්දොත් අඳින්නේ ගොත් මේක ඇඳන හරි. හරි නේද? හරි. ඔන්න එතකොට ප්‍රධාන තීරි කාරණා ටික ඉවරයි. අපිට දැන් ප්‍රශ්න කතා කරන්න පුළුවන්. එතකොට මේ තීරි ටික විතරක් දැනගෙන බෑ. අපිට ප්‍රශ්න කරන්න මොනවද දැනගන්න ඕනේ. ඕවනික් වල නිෂ්පාදන ප්‍රතික්‍රියා ටික මතක තියෙන්න ඕන. හරි. විශේෂයෙන්ම හඳුනා ගැනීම ප්‍රතික්‍රියා. හඳුනා ගැනීම ප්‍රතික්‍රියා ටික මතක තියෙන්න ඕන. ලූකස් ප්‍රතිකාරකය දැම්මොත් මොකද වෙන්නේ? බේඩි ප්‍රතිකාරකය දැම්මොත් මොකද වෙන්නේ? ඒ වගේ Br2CCl4 දැම්මොත් මොකද වෙන්නේ? ඒ වගේ ටිකක් ඔළුවේ තියෙන්න ඕන. මගේ ප්‍රශ්න කරද්දි චුට්ටක් පැහැදිලි කරන්න. හරි. අපි යමු ප්‍රශ්න වලට. හරි. ඊළඟට දැන් අපි බලමු පාස් පේපර් ප්‍රශ්නයක්. බලන්න 2000 මේ ටික මකන්න හරි. හරි. බලන්න 2018 A-level paper එකේ structured essay 4 වෙනි ප්‍රශ්න. 4 වෙනි හැමදාම අහන්නේ structured essay 4 වෙනි ප්‍රශ්න. 2018 A-level SCQ 4 වෙනි ප්‍රශ්න. හොඳට කියවන්න හරි. C5H10O අණුක සූත්‍රයේ සහිත ABC සංයෝග එකිනෙකී ව්‍යුහ සමායවික. හරි. ව්‍යුහ සමායවික කොටස් දෙකයි ව්‍යුහ සමායවික සහ ත්‍රිමාන සමායවික. ව්‍යුහ සමායවික කොටස් තුනක් තියෙනවා මොනවාද? දාම සමායවික, ස්ථාන සමායවික, ක්‍රියාකාරී කාණ්ඩ සමායවික. සංයෝග තුනම DNP 2,4-DNP සමග කහ තැඹිලි අවක්ෂේප ලබා දී. ඒ කියන්නේ මොනවද මේගොල්ලෝ? ඇල්ඩිහයිඩ් හෝ කීටෝන DNP එක කහ තැඹිලි පාට ලබා දෙනවා කියන්නේ ඇල්ඩිහයිඩ් හෝ කීටෝන. මොනවද අපි ඉස්සෙල්ලාම කරන්නේ මේකේ
ගාන කියවන ගමන්ම මේකේ පොඩි සටහනක් දාගන්නවා. හරි. නැත්නම් ගාන අන්තිමට පාඩම් වෙනවා මේක ආයයි කියෝ කියද. මොකද ගාන ටිකක් දුරක් ගියාම මුල අමතකයි. ඒක නිසා පොඩි සටහනක් දාගන්න. A B C මේ තුන් දෙනා මොනවාද? ඇල්ඩිහයිඩ් හරි. දාගන්න ඇල්ඩිහයිඩ් හෝ කීටෝන. හරි. ඉන් එකක්වත් රිදී කැඩපත් පරීක්ෂාවේදී රිදී කැඩපතක් ලබා දෙන්නේ. ආචි මේ කවුරුවක්වත් මොනවද? ඇල්ඩිහයිඩ් එන්න මේ ඔක්කොම මොනවද? කීටෝන විතර. හරි ලේසි දැක්කද? මේ තුන් දෙනාම කීටෝන විතරයි. මොකද රිදී කැඩපත පරීක්ෂාවේදී කැඩපතක් ලබා දෙන්නේ ඇල්ඩිහයිඩ් විතරයි. එතකොට එකක්වත් ප්‍රතික්‍රියාව ලබා දෙන්නේ නැහැ කියන්නේ මේ ඔක්කොම මොනවද? කීටෝන විතරයි. ABC වෙන වෙනම NABH4 සමග ප්‍රතික්‍රියා කරෝය පිළිවෙලින් DEF යන සංයෝග ලබා දුන්නා. අයන පිළිවෙලින් DEF මොනවද දාන්නේ? NABH4 වදන්නවා මොනවද? NABH4 කියන්නේ දුබල ඔක්සි හාරකයක්. හරි. NABH4 තී දුබල ඔක්සි හාරකයට පුළුවන් හාරකයන්ට පුළුවන් ඇල්ඩිහයිඩ් කීටෝනෝගේ කට්ටිය ඔක්සිහරණය කරන්න. කාබොක්සිලික් අම්ලෝගේ කට්ටිය ඔක්සිහරණය කරන්න බෑ. එහෙනම් ඒකට අපි දාන්න දුබල ඔක්සි හාරකයක් LiLH4 දෙක ජලය වගේ කෙනෙක් දාන්න ඕන. එතන අවුලක් නෑ. මොකද මේගොල්ලෝ ඔක්කොම කීටෝනෝනේ. කිසි ප්‍රශ්නයක් නෑ. DEF සංයෝග ලබා දුන්නවලු DE සහ F පමණක් ප්‍රකාශ. ඔන්න ප්‍රකාශ ගැලක් ආවා. දැන් ගන්න ප්‍රකාශ සමාගතා පෙන්වන්න මොකක්ද එන්න ඕනේ කියන එක. E සහ F ප්‍රකාශ සමාගතා පෙන්වයි B හා C වෙන වෙනම B හා C ආයෙ දානෝනේ. එතනින් ගන්නද? B හා C වෙන වෙනම CH3 CH2 මොනවද දාන්නේ? CH3 CH2 CH2Br එක දෙක දානවා ජලය. මේ ග්‍රීන් ආර් දාලා දිනවනේ. හොර දන්නවා තීරණ පැහැදිලිව කියනවා ඇල්ඩිහයිඩ් එකකට හරි කීටෝන එකකට හරි ග්‍රීන් ආර් ප්‍රතිකාරකයේ දැන් CH3MgBr නේ. ග්‍රීන් ආර් ප්‍රතිකාර දැම්මට පස්සේ එකපාරක් විතරයි සම්බන්ධ වෙන්නේ. මෙයාව එකපාරක් මේ ඇල්ඩිහයිඩ් කීටෝනට සම්බන්ධ වෙනවා. ඇල්ඩිහයිඩයට හරි කීටෝනට හරි සම්බන්ධ වෙනවා එකපාරක්. ඒ ග්‍රීන් ආර් ප්‍රතිකාර දැම්මට පස්සේ අම්ල හෙලෑඩයකට හරි එස්ටර් එකකට හරි ග්‍රීන් ආර් ප්‍රතිකාර දැම්මොත් දේවතාවක් සම්බන්ධ වෙනවා. පැහැදිලිද? ඒතකොට මෙතන එකපාරයි සම්බන්ධ වෙන්නේ. ඒක මතක තියෙන්න ඕන. හරිද? ජල විච්ඡේදනය කරලා පස්සේ G සහ H ලැබෙනවා. G කෙනයි H කෙනයි ලැබෙනවලු. G පමණ ප්‍රකාශ සමාව්‍යාවක තාව පෙන්වනවා. මේන් ආයි G ප්‍රකාශ පෙන්වනවා කියනවා. ප්‍රකාශ දෙපළක් පියව දෙන්නේ. ප්‍රකාශ සමාපේනවා නේද ටික. G පමණක් ප්‍රකාශ සමාව්‍යාවකතාවය පෙන්වුම් කරලු ABC DEF GH හරි දැන් පටන් ගන්න තියෙනවානේ. හරිද? මතක තියාගන්න කාරණාව තමයි මොකක්ද? මේ වගේ කාබන් සංඛ්‍යාව කියන්නේ බලන්න මෙතන C5 ආයේ කාබන් වැඩි වීමක් වෙලා තියෙන්නේ මෙන්න මෙතන. පැහැදිලි? එතකොට මේ ABC වලින් NABH4 දැම්මයි කියලා මෙතන තියෙන කාබන් සංඛ්‍යාව වෙනසක් වෙනවද නැහැ. ඊළඟට B හා C වලට මොකද කරලා තියෙන්නේ? CH3 CH2 CH2MgBr දාන. එතකොට මොකද වෙන්නේ? කාබන් සංඛ්‍යාව මෙතන 5ක් තියෙන එක මෙයා එකපාරක් සම්බන්ධ වෙනවා කියනවා. එතකොට මේකේ කාබන් සංඛ්‍යාව 8ක් වෙන්න ඕන. පැහැදිලිද? මේවයි කාබන් 5ම තමයි වෙනසක් නැහැ. මේකේ කාබන් 5යි B හා C නේ. මේ කාබන් මෙයාලා එකපාරක් සම්බන්ධ වුණා කියන්නේ කාබන් 8ක් වෙනවා. හැබැයි මෙයා කියනවා මේ G කියන එක ප්‍රකාශ සමාජයකතාව වෙන. හොඳට අහගන්න. ওই ප්‍රකාශ කියන තැන් තමයි අතිශය වැදගත්. මොකද ප්‍රකාශ කියන කෙනෙක්ව ඇඳ ගන්න හරිම ලේසි. මොකද්ද ප්‍රකාශ කියන වෙන්න ඕන කාරණාව? කිසියම් කාබන් කෙනෙක් ඉන්නවා. එයාගේ වටේට බැඳුණු කාණ්ඩ හතරම අසමාන වුණා නම් හරි. ඒක මොකක්ද? ඊයගේ කොහොමද ගන්නවා? මේ කාණ්ඩ හතරම අසමාන නම් මෙයා ප්‍රකාශ සමායයකතාව වෙනවා. එයාගේ ප්‍රතිබිම්බ විගණනය ගොත් මේකෙන් එහා පැත්ත විගණන නම් හරි. ඒතර ප්‍රකාශ වෙන්න ඕන කාරණා මෙන්න මෙච්චරයි. එම් බිව්වක් ඇඳගත්තා නම් හරි. එහෙනම් මෙතන
G වලට එකපාර මෙතනත් ගන්න පුළුවන් හැබැයි එතන දෙන්නම ප්‍රකාශ වෙනවා කියනවා. එතකොට ටිකක් කරදරයි. හැබැයි මෙතන පෙන්වන්නේ මෙයා විතරයි ප්‍රකාශ සමාවයවගේ තාව. එතකොට B හා C කියන දෙන්න කවුද වෙන්න ඕන? ඇල්ඩිහයිඩ් කීටෝනයක් වෙන්න බෑ නිකන් දල කීටෝන එකක් අඳින්න කවුද දන්නේ CH3 CH2 C double bond CH3 CH2 ඔන්න කීටෝනයක් ඇඳා එයාට CH3 Mg මෙන්න මේක සෙට් එක සම්බන්ධ වුණාට පස්සේ හැදෙන කෙනා කවුරු වෙන්න ඕනද ප්‍රකාශ වෙන්නද මෙයා නිකන් දාලා බලමු CH3 CH2 COH එකයි CH2 CH3 මේ කැලල පහලින් ලිව්වා හරි CH2 CH3 පිටින් එන එක්කෙනා සම්බන්ධ කරලා හරි මම නිකන් හිතුවා මෙයා B වෙන්න ඇති මෙයා B නම් මෙයා කීටෝනයක් වෙන්න බෑ මෙයාට මෙයා දැම්මට පස්සේ මේක තමයි හැදෙන ඵලය හැබැයි දැන් මෙයා ප්‍රකාශ වෙන්නවද බලන්න කිසියම් කාබන් කෙනෙක් ඉන්නවා. ඒ කාබන් වලට බැඳුණු කාන් හතරම අසමානද බලන්න. නෑනේ මේ දෙන්න සමානයිනේ. දැන් මේක ප්‍රකාශ වෙන්නේ නැහැ. එතකොට මෙයා G වෙන්න බෑ. මේක එතකොට අපි B කියලා තෝරගත්ත එක වැරදි. හරි. ඔහොම ඉන්න. එතකොට අපි එතකොට මෙතනින් පටන් ගත්තොත් වැඩි හරියන්නේ නැද්ද? මම ඉස්සෙල්ලාම අදිනවා ප්‍රකාශ සමාව්‍යවකිතාව පෙන්වන කාබන් 8ක ඉන්න සෙට්. හැබැයි මේ කාබන් 8 මේ තුන් දෙනා එකට ඉන්න ඕනේ මේ. එයා පිළිදි සම්බන්ධ වෙන කෙනෙක් නේ. ඒතර මේ සෙට් එක පැත්තක ඉන්න ඕනේ. ඒක මම මේක එකපාරක් ඇඳලා බැලුවේ කොහොමද view එන්නේ කියලා. එතකොට OH එක අනිවාර්යයි. මේ එහා පැත්තේ ඉන්න CH2 CH3 එක අනිවාර්යයි. එයා පිටින් ඉන්න වෙලේ සම්බන්ධ වෙන්නේ නේ. ඉතුරු කාබන් 1 2 3 4. මේ හතර දෙනා ඔයාට කැමති විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඊක සම්බන්ධ කරන්න දෙන එක විදිය මොකද්ද? CH3 එකයි CH2 CH2 CH CH2 CH2 CH3 දැන් මෙයා ප්‍රකාශ වෙනවා. එයා ප්‍රකාශ වෙන්නේ නැන්නෙත් නෑ. මොකද කරන්නේ එතකොට? දැන් මම ඩිට්ඨ බන්ධනේ මෙයා ගාව තියනවා කියලා ගත්තා. එතකොට එයාවෙත් හරිද? තව විදියක් තියෙනවා. මේ CH2 CH2 CH3 කොහොමද ලියන්නේ? ඔකමඩ ලියන්න පුළුවන් මෙහෙම. අපිට මේක කාබන් දාමේ ශාකණය කරලා ලියන්න පුළුවන්. අන්න දාම සමායය එකිනෙක විව සමාව්‍යවිතාවය කියලා කිව්වා. වෙන්න ඕනේ කාණ්ඩ හතර අසමාන වෙන්න. දැන් අසමානයි. දැන් සෙට් නේ. මෙයා මේ තුන් දෙනා එකිනෙකට අසමානයි. අපිට මේ කියන ජීවිතය අඳින්න පුළුවන් එකම විවුවේ මෙයා විතරම. ඔයා පුළුවන් නම් අදලා බලන්න වෙන කවුරුත් අඳින්න බෑ. මොකද අනිවාර්යෙන් මේ තුන් දෙනා එකට ඉන්න මෙපේ. මේකට අනුව මම එකක් ඇඳලා බැලුවනේ. ඒතකොට එන්න ඕනේ මෙයා පිටින් සම්බන්ධ වුණා නම් මේක මේ පැත්ත තමයි මම හිතලා යන්නේ. එහා පැත්තෙන් එන කෙනා මෙහෙම ඉන්න ඕනේ. OH එක අනිවාර්යයි මේ G වල. සහ මේ පැත්ත දෙන්නම වෙනස් කරලා බැලුවා. ප්‍රකාශ වෙන්න විදියට. CH3 එක දැම්ම එකක්. මෙයා මාරු කරා මෙතෙන්ට. ඒකේ ඡාකන වෙච්ච එකෙන් දැන් පස්සම හරි උත්තරේ. ඔන්න G එක අපි ගත්තා. පැහැදිලිද? G එක ගත්තා කියනකොට B එක ගන්න එක නැති. B ගන්නේ කොහොමද? රිවර්ස් එක. මෙයාව අයින් කරලා ලියුවා නම් හරිනේ. මෙයාව අයින් කරලා ලියමු. මෙතන ඩබල් බොන්ඩ් ඔය එක තිබුණා CH3 C ඩබල් බොන්ඩ් යට තිබුණා කවුද යට කැලලක් ඕනේ නේද මෙයා පිටින් ආපු කෙනා එයාව අයින් කරා මෙයාව ලියුවා එතන CH CH3 CH3 මොන්න B කියන එක තාමත් මම රිවර්ස් එක හොඳ මෙයාට කලින් එක කියන මේකෙන් මේක ගත්තා B වලින් G ගත්තා එහෙනම් G වලින් B ගත්තා රිවර්ස් එක මෙයා දාලා බලන්න ආයි මෙයා හැදෙනවා හරිද ඔන්න B එකක් ගත්තා B වලින් මට පුළුවන් කවුරුද හොයන්න පුළුවන් මට B ගත්තායින් පස්සේ B වලින් මට හොයන්න පුළුවන් E එකනේ අපි ඒක මොකද එකම ඔක්කොම ටික හොයලා දාන්න තමයි දැන් තියෙන්නේ B වලින් E එක ගන්න පුළුවන් B වලින් E එක කවුද E එකත් ප්‍රකාශ වෙන්නනවලු NaBH4 දැම්මට පස්සේ NaBH4 දාන්න නිකන් බලමු එනවද කියලා CH3 COH එකයි H එකයි CH CH3
CH3 මෙයා ප්‍රකාශ වෙන්නවද බලන්න. කොහොමද මේ ප්‍රකාශ වෙන්නවද කියලා බලන්න. මෙතන කාබන් ගොඩක් ඉන්නවා. කොයි කාබන්ද කියලා අපි අඳුරගන්නකෝ. වාදින් හැම කෙනා දිහාම බලන්න. මෙයා දිහා බලන්න. මෙයාගේ වටේ හතරම සමානද? නැහැ. මෙයා වටේ බලන්න. හතරම අසමානද? ඔව්. මෙයා වටේ බලන්න. හතරම අසමානද? නැහැ. මේ දෙක සමානයි. ඔයාලට හිතාගන්න බැන්න කොයි කාබන් වටේද බලන්නේ කියලා. ප්‍රකාශ වෙන්නවනම් ඔයා කැමති කාබන් කෙනෙක් දිහා බලලා ඒක වටේ හතර සමාන කියලා බලනවා. මේක ප්‍රකාශ වෙනවා. මෙන්න මේ කාබන් වටේ හතරම අසමාන. පැහැදිලිද? ජ්‍යාමිතික කතන්දර වෙන. ඒක විත්ත බන්ධනයක් තියෙන දෙපැත්තේ අර මගේ කාරණා තුනතුරු වුණා නම් ඒ වැඩි හරියනවා. අපි එම ගණක් ආවට පස්සේ බලමු. හරිද? එතකොට මේක ප්‍රකාශ වෙන්නනවා. අන්න වැඩි අවුලක් නෑ. මොකද අපිට කියවනේ ඊ ප්‍රකාශ වෙන්නවා කියලා. ඔන්න ඊයකත් හරි. හරිද? B E G හෙව්වා. දැන් අපිට CFH AD කියන එක කට්ටිය හොයන්න තියෙනවා. හරිද? එතකොට මේ F කියන කෙනත් දැන් මම කියවනර මේ ප්‍රකාශ තියෙන දැන් තමයි වඩා වැදගත් වෙන්නේ. ප්‍රකාශ කියවන පස්සේ ඒ view අපිට එකපාරම අදින්න පුළුවන්. මැදට කාබන් කෙනෙක් දාලා වටේ හතර අසමාන වෙන විදිහට යනනම් හරි. එතකොට දැන් මෙතන එක ප්‍රකාශ කෙනෙක් මම හොයාගත්තානේ. දැන් අනිත් කෙනාම අදින්න try එකක් දෙනවා. මේ කෙනත් කොයි විදිහේ view එකක් වෙන්න ඕනද? මෙයත් මධ්‍යසාරයක් වෙන්න ඕන. හරි. මේගොල්ලෝ මධ්‍යසාර. මේගොල්ලොත් මධ්‍යසාර. හරි. ඒතර මෙයත් මධ්‍යසාරයක් වෙන්න ඕනේ. හැබැයි මෙයා වෙන්න බෑ. ප්‍රකාශ වෙන්නන්නත් ඕනේ. කාබන් කීයක් තියෙන්න ඕනේ? මේගොල්ලන්ගේ කාබන් පහම තමයි තියෙන්නේ. NABH පුතෙන් දාගෙන කාබන් පහක් වෙන මධ්‍යසාරයක් අඳින්නලු ප්‍රකාශ වෙන්න. ඉතින් මම සරල එකක් අඳින්න. කාබන් එක ඇඳා මධ්‍යසාරයක් වෙන්න අනිවාර්යයෙන්ම OH එකක් තියෙන්න ඕන. තව CH3 එකක් දාගමු. හරිද? මෙතනින් H එකක් දාගමු. ඊළඟට මෙතනින් CH2 CH3 එකක් දාගමු. අවුලක් නෑ නේද? එහෙම view එකක් මම කලින් ඇඳේ නෑ. මෙයාගේ CH3 එක තියෙනවා, H එක තියෙනවා, මෙතන OH එක තමයි. මේ කාබන් දාන්න රේඛීය වෙන. ඔයා තව ඇඳලා බලන්න. කාබන් පහක් එක්ක OH එකක් දාලා මේ දෙන්න ඇරෙන්න වෙන ප්‍රකාශ වෙන්න කවුරුත් වට අඳින්න බෑ. ඔට්ටුවක් උනේ. ඕගොල්ලෝ ඇඳලා පෙන්නන්න. මොකද විභාග ගණන් දෙන්නේ එහෙමයි. මොකද මේ දෙන්න ඇරෙන්න වෙන කවුරක්වත් උඩ අඳින්න හම්බෙන්නේ නැහැ. මෙයා තමයි කියන්නේ F කියන කෙනා. මේ ගාන දෙන්නේ. එතකොට එක්කෙනෙක් ඇඳලා පස්සේ අනිත් කෙනා හොයාගන්න පුළුවන්. මම දැන් ඇඳලා මෙයා හොයාගත්ත නිසා මෙහෙම කෙනෙක් අඳින්න මෙතන කාබන් දාමේ දාලා මේ ඇඳලා තියෙන නම් කාබන් දාම රේඛීයව දැන් ඔන්න F කියන එක. F හොයාගත්ත කියන්නේ C එක හොයාගන්න එක සිම්පල්. C එක කියන එක කලින් කියනවා. එතෙන්ද CH3 C double bond CH2 CH3 මෙයා තමයි C කියන්නේ. මේ chart එක ගහගත්තම බලන්න ලේසි. මම මේක දිහා බල බල තමයි දැන් ආයි ගාන බලන්නෙත් නැහැ. මේක බලුවා NABH පො දැන් මම මෙයා හම්බ වෙනවා. ඒක රිවර්ස් එක මෙයා. බලන්න වෙනවනේ. ඔන්න CF එක හරි. එහෙනම් C එකෙන් H එක ගන්න පුළුවන්. ඒක nothing නේ. CH3 COH එකයි CH මේක පාලින් දාලා ලියුවා. CH3 CH2 CH3 මෙයා ප්‍රකාශ වෙන්නන්න බෑ. එයා ප්‍රකාශ වෙන්නවා කියලා නෑ. ප්‍රකාශ වෙන්නන්නේ නැහැ. මේ දෙන්න සමාන වෙන්නේ. හෙලික පේනව නේද? පේනවනේ හරි. මේ දෙන්න සමානයි. ඒතකොට මෙයා තමයි ඔය කියන H කියන කෙනා. ඔන්න H කියන කෙනා. C වලට කවුරුද දාලා තියෙන්නේ? මෙන්න මේ ක්‍රීනර් ප්‍රතිකාරකය දාලා තියෙනවා. හරිද? C වලින් යාව ගත්තා. එතකොට දැන් C හරි F B C E F B C E F G H කවුද තුල දෙන්නේ? A හා D. A ගහ D කියලා කිසිම සඳහනක් නැහැ. එතකොට මොකද කරන්නේ? අර මම කලින් කිව්වා වගේම තමයි. දැන් අනිවාර්යයෙන්ම මේ දෙන්නගෙන් මම ඇදලා තියෙන කවුද දැන්? A හා B හා C කියලා දෙන්නම ඇදලා තියෙන්නේ. මේක විහුරිය දාගන්න මම හිතන වැඩේ පැහැදිලි කියලා. ඇදලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න. ප්‍රැක්ටිස් එකෙම තමයි වැඩේ පුළුවන් වෙන්නේ. හරිද? පුළුවන් තරම් අනු ඇදලා ප්‍රැක්ටිස් වෙන්න. එතකොට තමයි වැඩේ පුළුවන් වෙන්නේ. එකපාරක් බලවට පුළුවන් වෙන්නේ නැහැ මේක බලන් හිටියා කියලා. ඔය ප්‍රැක්ටිස් එක ගන්න ඕන ප්‍රශ්න කීපයක් එක දිගට 2023 22 21 21 20 19 18 ඔය විදිහට
ආපස්සට එක දිගට කරගෙන ඉන්න ප්‍රශ්න ටික. එතකොට ටිකක් හිතන්න හරි. හිතලා ප්‍රශ්නේ කරන්න පස්සේ උත්තරේ බලලා හරි වැරදි මාක් කරගෙන මේ විදිහට එක දිගට ප්‍රශ්න ආපස්සට කරගෙන ඉන්න හරි. එතකොට මම B එක තියාගන්නම්. හරිද? C එකක් තියාගන්න. C එකක් මට ඕන වෙනවා. B හා C කියන දෙනවා තියාගන්න. එතකොට මම B හා C කියන දේ යන්නනේ. එතකොට A කියන කෙනා ඔයිට හාත්පසින් වෙනස් කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඊට හාත්පසින් වෙනස් වෙන්න අඳින්න පුළුවන් එකම ව්‍යුහය මොකක්ද තමයි? CH3 CH2 C double bond CH2 CH3 මම අඳුරගත්තානේ මේගොල්ලෝ ඔක්කොම කීටෝන කියලා. ඩබල් බොන්ඩ් O එක මෙතන දාන්න බෑ. ඒකට ඇල්ඩිහයිඩ් වෙනවනේ. ඊළඟට ඩබල් බොන්ඩ් O එක මෙතන දැම්මත් ඒ ව්‍යුහෙමයි හරි. මේ C එකම තමයි මෙතන ඩබල් බොන්ඩ් එක දැම්මත් ඒක අනිත් පැත්තට හරවලා ගත්තාම මේ ව්‍යුහෙම තමයි. හරි. ඒකට එහෙම ගන්න බෑ ව්‍යුහ දෙකක් කියලා. මෙතන ඩබල් බොන්ඩ් O එකයි මෙතන ඩබල් බොන්ඩ් O එකයි කියලා දෙකක් ගන්න බෑ. ඒ ව්‍යුහ දෙකම එකයි. හරිනේ. මෙතන C ට සම්බන්ධ කරත් මෙතන C ට O එක සම්බන්ධ කරත් මේ ව්‍යුහ දෙකම එකයි. මේ C සම්බන්ධ කරන්නේ එකම තැන තමයි මැද කාමර. වෙන අඳින්න ව්‍යුහයක් නැත. අන්න ඒක හම්බුන. තේරුණාද? සමාජයක දා ප්‍රශ්නයක් හිතන විදිහ. දැන් ඔක තියරි කොට තියරි ටික දැනගත්ත කියලා මේ ප්‍රශ්නේ කරගන්න බෑ. ඔය තියරි චුට්ටක් දැනගෙන ඊටු ටික තමයි ප්‍රශ්නේ තේරුම් ගත්තේ. ඒ ඊටු එක තේරුම් ගන්න තියරිය වුණොත් නැහැ. මොකද වුණොනේ දැන් මේකෙන් අඳින්න පුළුවන් ව්‍යුහ දෙක මම ඇඳලා ඉවරයි. ඊටු වෙන එක නම ඇඳලා බලනවා ඉතින්. මොකද ඒක හොයාගන්න වෙන දත්තයක් මොකුත් දීලා නැහැ ඔයාලට. ඊටු වෙන එක තමයි අඳින්න කියලා තියෙන්නේ. කියලා නැහැ. මේක තමයි තේරුම් ගන්නවා. ඒකයි මම කිව්ව ප්‍රශ්න කරාම තමයි තේරෙන්නේ ඉතුරු වෙන එක්කන අනිවාර්යෙන්ම මෙයා විතරයි අඳින්න පුළුවන්. වෙන කවුරුවක්වම අඳින්න බෑ. පැහැදිලිද? අඳින්න පුළුවන් ව්‍යුහ ටික ඇඳලා පස්සේ ඉතුරු වෙන්නේ කවුද? එයා තමයි ඊළඟ ව්‍යුහ. එතකොට A කියන කෙනා ඉතුරු වෙන කෙනා. මොකද කාබන් 5 H10යි O වන කීටෝන අඳින්න පුළුවන් මෙච්චරයි. මේ ඇඳලා තියෙන තුන් දෙනා විතරයි අඳින්න පුළුවන් කාබන් 5 H10යි O වන කීටෝන ව්‍යුහ ඔච්චරයි. දෙන්නෙක් මොන් අඳ මං කලියෙම. එතකොට ඉතුරු වෙන කෙනා මේ ඒකෙන් කවුද ගන්න තියෙන්නේ? NaBH4 දාලා D ගන්න තියෙන්නේ. නිකන් OH එක දාලා අඳින්න ලස්සන වෙයි. CH3 CH2 COH එකයි CH2 CH3 මොන වෙලේ? හරි. වැඩි මං හිතනවා වැඩි පැහැදිලි කියලා. මෙයා කවුද? මෙයා ඇවිල්ලා D. හරිද? හරිද? වැඩි මං හිතනවා වැඩි පැහැදිලි කියලා. දාගන්න අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තියෙනවා දාගන්න. ප්‍රශ්න කරලා මොනවා හරි ගැටලු වෙන තැන දෙනවා මගෙන් අහන්න හරි. ඔයාලා ඉතින් ප්‍රශ්න අහන්නේ ඉතින් මම දන්නේ නැහැ. අහන කට්ටියට මම උත්තර දෙනවා හරි. මේකත් මගේ ළමයි කීප දෙනෙක් මෙහෙ ඕගනික් වලට සපෝට් එකක් දෙන්න කියන ඒ උදව්ව තමයි මම දැන් කළේ. අර ඔයාලට එහෙම වලට ප්‍රශ්නයක් තියෙනවනේ කියන. ඒතර මම පුළුවන් උදව්වක් කරලා දෙන්න හරි. හරි. දාගන්න. අනිවාර්යයෙන්ම ගාන හදද්දි මේ වගේ වෙනම සටහනක් දාගන්න මේ කියන එක මෙහෙම කරන්න හරිද පඬිත වෙන්න එපා. ඒක ගොඩසා ගන්න තමයි මෙහෙම කියන්නේ. ඕක මොකටද අඳින්නේ? ඕක ඕනේ නැහැ නේ කියලා. නෑ මේක ඇඳහල්ලා. මේක ඇඳලා පස්සේ තේරෙනවා ගානේ ওই ගාන ඔයා අඳින්න තු කරලා බලන්නකො. ඔයා මේ ගාන ආයි කියවනවා. දැන් මම පොත පැත්තකින් තියලා මේ ගාන ඉතුරු try කරේ. මම මේ චුට්ට කැල්ල විතර බලන්න try කරේ. මේකේ දත්ත ටික ඔක්කොම දාගෙන තියෙන්නේ. ඒක දත්ත මිස් වෙන්නේ නැහැ. ගාන හදන්න ලේසි. පැහැදිලිද? ඊට පස්සේ මේ වගේ කියන එක මොකද්ද මේක දත්ත ටික මෙහෙම දාගන්න පැත්තකින්. හරිනේ? A හා B යන සංයෝග දෙකටම එකම අණු සූත්‍රය ඇතයි. A හා B සංයෝග දෙකටම එකම අණු සූත්‍රය ඇත. C5H10O අණු සූත්‍රය C5H10O. උතාලන්නේ කරදරයක්. 2019 C5H10O මේකේ
සංයෝග දෙන්නෙක් කියලා කවුද? A හා B. දෙන්නටම තියෙන එකම අණුක සූත්‍රය නම් මේක සමාවයවික අණුවක් තමයි තියෙන්නේ. හරිද? A හා B සංයෝග දෙකටම 2,4 ඩයිනයිට්‍රෝපෙනිල් හයිඩ්‍රොසීන් සමග තැඹිලි රතු අවක්ෂේපයක් ලබා දී. ඉතින් 2,4 ඩයිනයිට්‍රෝපෙනිල් හයිඩ්‍රොසීන් කියන්නේ DNP නැත්නම් බේඩි ප්‍රතිකාරකය දැම්මට පස්සේ රතු තැඹිලි පාට අවක්ෂේපයක් ලබා දෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ් සහ කීටෝන. ඇල්ඩිහයිඩ් සහ කීටෝන තමයි බේඩි ප්‍රතිකාරකත් එක්ක රතු තැඹිලි පාට අවක්ෂේපයක් ලබා දෙන්නේ. දන්නේ නැති කාරණා දෙකක් දාගන්න. හරි. ඒවත් තියරි කාරණා. හරිද? හරි. එතකොට මේ ගාන දුන්නට පස්සේ ඔක දැන් ඔක කියව ඉන්නේ නැහැ. මොකද කරන්නේ? මේ අණුව ඇඳා. ඒ කවුද? A හා B. ඊට පස්සේ මෙයාලට මොනවද දාන්නේ? DNP. කියන්නේ බේඩි ප්‍රතිකාරකය දාන්න. දැම්මට පස්සේ මොකද හම්බුණා කියන්නේ? රතු තැඹිලි පාට අවක්ෂේපයක් ලැබුණලු. පොඩි සටහනක් දාගන්න. එතකොට මේකේ ගාන අවසානයේ වට නැවත ආපහු ගාන කියවන්න ඕනේ. ඔය වෙනම සටහනක් දාගෙන තියෙනවා. ඊට පස්සේ A හා B වෙන වෙනම මෙතනෝල් මාධ්‍ය මධ්‍යසාරීය NaBH4 හා ප්‍රතික්‍රියා කළාට පස්සේ A සංයෝගයෙන් C ලැබෙනවා. A හා B දෙන්නට වෙනම දානලු NaBH4. NaBH4 කියලා කියන්නේ මොකක්ද? ටියුට් එක මම අර දීපු ෂෝට් නෝට් එක වань එක දාලා ඇති. NaBH4 කියලා කියන්නේ දුබල ඔක්සි හාරකයක්. දුබල ඔක්සි හාරකයක් කියලා කියන්නේ කාබොක්සිලික් අම්ල වගේ ප්‍රබල කට්ටිය ඔක්සිහරණය කරන්න බෑ. හැබැයි ඇල්ඩිහයිඩ් කීටෝන වගේ දුබල කට්ටිය ඔක්සිහරණය කරන්න පුළුවන්. LiLH4 දෙක ජලය කියන්නේ ප්‍රබල ඔක්සිහාරකයක්. හරි. NaBH4 දැම්මහම මොකද වෙලා තියෙන්නේ? C ලැබුණලු. B වලින් D ලැබුණලු. C Al2O3 සමග රත් කළාට පස්සේ අපි මෙතන දාගන්න C කියන කෙනා Al2O3 වලින් රත් කළාට පස්සේ C2H5O10 C කියන කෙනා Al2O3 එක්ක රත් කරලා පස්සේ E සහ F කියලා දෙන්නෙක් හැදලා තියෙනවා. ඔය Al2O3 වලින් කරන්නේ සාන්ද්‍ර H2SO4 රත් කිරීම කියන කාර්යයම තමයි. Al2O3 දාලා කරන කාර්යයම තමයි කරන්නේ සාන්ද්‍ර H2SO4 දාලා රත් කරන කාර්යය. සාමාන්‍යයෙන් අපි සාන්ද්‍ර H2SO4 දාන මොනවා සඳහාද? මධ්‍යසාරයක් ඇල්කීනයක් කරන්න. මතකන හරිද? C D සහ E සහ F නේ. E සහ F. ඒ දෙන්නගේ අණු සූත්‍රය මොකද්ද? C5H10. ඇල්කීන දෙක සාදා මේ දෙන ඇල්කීන දෙක හරිය මේක දෙපේනවනේ. C5H10 වලින් ඇල්කීනයක් කියන පේනවා. E සහ F වෙන වෙනම සාන්ද්‍ර H2SO4 ප්‍රතික්‍රියා කරන ඵල ජල විච්ඡේදනය කළාට පස්සේ E සංයෝග ලැබෙනවා. සාන්ද්‍ර H2SO4 රත් කරනවා කියන කතාව වෙනයි. එක සාන්ද්‍ර H2SO4 දැන් මේ දෙන්නටම වෙන වෙනවනේ. E සහ F දෙන්නටම වෙන වෙනම. එක සාන්ද්‍ර H2SO4 දෙක ජලය නෝක තමයි ඔය කියන්නේ. ඉස්සෙල්ලාම සාන්ද්‍ර H2SO4 දානවල ලැබිච්ච ඵලයට ජල විච්ඡේදනය කරනවා. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ පියවර දෙකක් ඉන්නේ. එක සාන්ද්‍ර H2SO4 දෙක ජලයෙන් කරන්නේ. මෙතන අපිට ලැබිලා තියෙන දැන් මේ වෙනකොට ඇල්කීන කොටස දැන් මම මුලින් ළඟ ඉන්න මෙයාලා ඇල්ඩිහයිඩයක් කර කීටෝනයක් කර කියනක අපි අඳුරගත්තා. මේ NaBH පොලි මොකද කරන්නේ? A හා B කියන දෙන්න මොකක්ද ඇල්ඩිහයිඩයක් කර කීටෝනයක් හරිනේ. ඉතින් එතකොට ඒක NaBH කො දැම්මම මේක මධ්‍යසාර කොටසක් බාටපත් වෙනවා. C හා D කියන එක නම් මධ්‍යසාර. ඒක තේරෙන්න ඕන හරි. මේ මධ්‍යසාර කොටස මොකද කරන්නේ? Al2O3 දාන. Al2 දැම්මම පස්සේ මධ්‍යසාරමක් කරාද ඇල්කීන බාටපත් වෙනවා. ඒ ඇල්කීන එකට එක සාන්ද්‍ර H2SO4 දෙක ජලය දැම්මම මොකද වෙන්නේ? නැවත OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. කියන්නේ නැවත මධ්‍යසාර බාටපත් වෙනවා. E සංයෝගයෙන් G ලැබෙන අතර F සංයෝගයෙන් H ලැබෙන. මේ දෙන්න ආපහු මධ්‍යසාර. මේ දෙන්නත් මධ්‍යසාර මේ දෙන්නත් මධ්‍යසාර. හරිද? ලූකස් ප්‍රතිකාරක සමග G ෂණික ආවේලිතාවයක් ලබා දී. ලූකස් ප්‍රතිකාරකත් එක්ක ෂණික ආවේලිතාවය ලබා දෙන්නේ කවුරු විතරයිද? ත්‍රිතීක මධ්‍යසාර විතරයි. ඉතින් එතකොට
මේ G කියන කෙනා කවුද? ත්‍රිතීක මධ්‍යසාර. ත්‍රිතීක මධ්‍යසාරයක්. ලූකස් ප්‍රතිකාරකයේ සමග G ආවේනිතාවයක් ක්ෂණිකව ලබා දුන් අතර H ද ලූකස් ප්‍රතිකාරක සමග ආවේනිතාවයක් ලබා දෙන මුත් ඒ ක්ෂණිකව සිදු නොවේ. ඒක මම චුට්ටක් මෙතන කියලා දෙන්න මම අරින්න මම කියලා දෙන්න නැතුව ඇති. එතකොට මෙහෙම අවස්ථාවක් ඔය කියන RCOH එකයි R හොම් ඊට පස්සේ RCH එකක් මම දාගන්නවා OH එකක් ඊපස්සේ COH එකයි ඔව් එතකොට මේක මොකනවාද? ත්‍රිතීක මධ්‍යසාර, ද්විතීක මධ්‍යසාර, ප්‍රාථමික මධ්‍යසාර. ලූකස් දානවා තුන් දෙනාටම. ලූකස් ප්‍රතිකාරකේ. මේ ලූකස් වලට අපි මොනවා කියලා කියන්නේ? සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍රය SCA. ඥාන වල එහෙමත් දෙනවා හොඳේ. එතකොට මෙයා මොකද වෙන්නේ? ශ්‍රණික ආවලිතාවයක් ලබා දුන්නා. ත්‍රිතීක මධ්‍යසාර. මෙයා ආවලිතාවයක් ලබා දෙනවා ටික වේලාවකින්. ටික වේලාවක් ගත වූ විට. මෙයා ආවලිතාවයක් නොදෙන තරම්. කියන්නේ ගොඩ කාලයක කියන්නේ එක අපි කියන්නේ ආවලිතාවයක් දෙන්නේ නැති තරම්. හරි. නොදෙන තරම්. ක්ෂණික ආවලිතාවයක් ලබා දෙනවා. ආවලිතාවයක් කියලා කියන්නේ මොකද්ද? අවක්ෂේපයක් නෙවෙයි. නිකන් බොර ස්වභාවයක්. දෙකේ දැන් වතුර අපි මේ පැත්තෙන් එහා පැත්ත බලපුවම අපිට විනිවිද ස්වභාවයක් පේනවා. හැබැයි මඩ වතුරක් ගත්තොතින් අපිට ඒක විනිවිද ස්වභාවයක් පේන්නේ නැහැ. අන්න ඒකට තමයි ආවලිතාවයක් කියන්නේ. ඒක බොර ගතියක්. විනිවිද ස්වභාවය නැති වෙනවා. පාරදු ස්වභාවය නැති වෙනවා. ආවලිතාවයක්. ක්ෂණික ආවලිතාවයක් ටික වෙලාවක් ගත වුණාට පස්සේ ආවලිතාවයක් නොදෙන තරම්. හරිද? එතකොට මෙතන ත්‍රිතීක මධ්‍යසාරයක් මේකේ නම් මේ H කියන කෙනා 99ක්. මෙයා කියන්නේ ආවලිතාවයක් මේ ටික වෙලාවකින් දුන්නා කියන එක 99ක් වෙන්න පුළුවන් මෙන්න මෙයා. ද්විතීක මධ්‍යසාරයක්. ද්විතීක මධ්‍යසාරයක්. හරිද? ඔන්න අපි කෙටි සටහන ගහගත්තා. මේකත් දාගන්න දන්නේ නැති කට්ටිය. හරිද? හරි නේද? හරි. ඊළඟට අහන ප්‍රශ්න මොනවද? G සහ H ව්‍යුහ අඳින්න කියලා අපිට කියනවා. G සහ H වල ව්‍යුහ අඳින්න කියලා අපිට කියනවා. ඉතින් මෙයා ත්‍රිතීක මධ්‍යසාරයක් වෙන්න මෙපේ. ඉතින් මෙයා ත්‍රිතීක මධ්‍යසාර ඉස්සෙල්ලාම අපෙන් අහන්නේ G සහ H වල ව්‍යුහ. A B අහන්නෙත් නැහැ. මේකක්වත් මේ අහන්නේ G සහ H වල ව්‍යුහ අඳින්න. ඉතින් අපි ඉස්සෙල්ලා ත්‍රිතීක මධ්‍යසාරයක් අඳින්න පුළුවන්ද කියලා බලමු. දැන් මේකේ C5H10 තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ආරම්භයේ සහ අවසානයේ කාබන් සංඛ්‍යාව මොකද වෙන්නේ? වෙනසක් වෙන්නේ. කාබන් ගාන වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලිද? H ගණන් මෙච්චර වෙන්න පුළුවන්. OH ඇවිල්ලා H වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කාබන් ආරම්භයේත් පහයි නම් අවසානයේත් පහම තියෙනවා. කාබන් පහම තමයි තියෙන්නේ. මම මොකද කරන්නේ? මේ ඔබ මුලින් අහනෙත් මගෙන් G සහ H වල ව්‍යුහ මම try කරනවා කාබන් පහකින් ත්‍රිතීක මධ්‍යසාරයක් අඳින්න නම. CH3 CH3 CH2 CH3 OH 1 2 3 4 5. ඉතින් මට වෙන ත්‍රිතීක මධ්‍යසාර මේක අඳින්න පුළුවන්ද මම අහන්නේ. මේක මෙතෙන්ට දාලා ඇඳත් මේක මෙතෙන් දාලා ඇඳලා තුන මේක දැන් මෙතෙන් දානවා කියන්නේ ඒත් ඕකම තමයි. තේරෙනවද කියන එක? CH2 CH3 CH2 මේ ව්‍යුහයත් ඒකම තමයි හොඳේ. වෙනසක් නැහැ මේ ව්‍යුහන් දෙකෙන් දෙකම එකයි. මේ කාබන්ටමනේ සම්බන්ධලා තියෙන්නේ. ඒක ශාකණය වීමක් හරි මොනවාක්වත් වෙනසක් වෙලා නැහැ නේ. තියෙන තැන මම අඳින විදිය අනුවනේ මේක වෙනස් වුනේ. මම මේක මෙතනින් ඇඳත් උඩින් ඇඳත් ඒක සෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ කාබන්ට. ඉතින් ත්‍රිතීක මධ්‍යසාරයක් වෙන්න පුළුවන් අවස්ථාව මේක විතරයි. ඉතින් ඒක එකපාරම මට අඳින්න පුළුවන්. වැඩි පැහැදිලිද? එහෙම
මේ අණුව දිහා බලලා එකපාරම අපිට A කවුද B කවුද දෙන්න බෑ. පොඩි ඉඟි ටිකක් එක හම්බ වෙනවා. දැන් මේකේ හම්බෙච්ච ඉඟිය තමයි ත්‍රිතීක මධ්‍යසාරයක් කියන එක අපි හඳුනගන්න. ත්‍රිතීක මධ්‍යසාරයක් නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ කාරණාව මේ කාබන්ට ආර කාණ තුනක් සම්බන්ධ වෙන්න ඕන. ඉතින් එහෙම අදින්න පුළුවන්. කාබන් 5 කියන දෙන්න පුළුවන් එකම අවස්ථාව මේක. වෙන කිසිම අවස්ථාවක් නැහැ. මෙතෙන්ට බැරිලාම CH3 මෙතනින් දැම්මොත් ඒක ත්‍රිතීක මධ්‍යසාරයක් බඩපත් වෙන්නේ නැහැ. තේරුණාද? ඔන්න මම එතකොට G කියන එක නම හොයාගත්තා. ඊළඟට G සහ H දෙන්නම අහනවා. ඉතින් H කියන එක නමක් වෙන්න ඕනද? ද්විතීයික මධ්‍යසාරයක් වෙන්න ඕනේ. මොනම එකක් ඇඳලා බලන ද්විතීයික කියන්නේ මෙහා OH එකයි CH2 එකයි 2යි 3 4යි 5යි. හරි. ඔන්න එක ද්විතීයික මධ්‍යසාරයක්. මේ පැත්තත් තාර කාණ්ඩයක් මේ පැත්තත් තාර කාණ්ඩයක් ද්විතීයිකයි. මම තා පුළුවන්ද කියලා ඔව් මැද කාබන්ට දාලත් දෙන්න පුළුවන්. මේ වෙන්න පුළුවන් මේ හොඩේම මම අඳින්නේ හරි. හරි කෝකද කියලා දන්නේ වෙන්න පුළුවන් මේ හොඩේක මම අඳිනවා. හරිද? ඊළඟට මට තව view එකක් අඳින්න පුළුවන්. මම දැනෙන විදිහට මට පේන view එකම මම අඳින්නේ. තව එකක් මම අඳිනවා මේකමයි. CH CH3 CH3 හරිද CH CH3 CH3 1 2 3 4 5 ඔන්න ඒකෙත් කාබන් 5යි මේකෙත් කාබන් 5යි මේකෙත් කාබන් 5යි මෙයත් ද්විතීයික මධ්‍යසාරයක් මෙයත් ද්විතීයික මධ්‍යසාරයක් මෙයත් ද්විතීයික මධ්‍යසාරයක් හරිනේ පේනවද මෙයත් ද්විතීයික මධ්‍යසාරයක් මෙයාන එකපාරම හඳුනගත්තා මේ කවුද මේ ඉන්නේ එයා තමයි G කියන්නේ අපේ උත්තර ඉස්සලා මහන්නෙත් එයාවනේ G size දෙන්නම අහනවා හැබැයි මට G එක විතරයි තමයි එකපාරම හොයාගන්න පුළුවන් උනේ හරිද G සහ H කියන දෙන්නම අහනවා එතකොට F වලින් තමයි කවුද ලබා දෙන්නේ H කියන කෙනාව G H වලට ව්‍යුහ කීපයක් මට දැන් එනවා මොකද ඔක්කොම ඒ උත්තරේට ගැලපෙනවා හරිද තාම H කවුද කියලා දන්නේ අපි පොඩ්ඩක් බලමු ආපස්සට යන්න පුළුවන්ද කියලා හරිද දැන් මට G එක හොයාගන්න පුළුවන්කම තිබුණා මට G එකෙන් බැරිද E එක හොයාගන්න පුළුවන් නේද ඔන්න බලන්න මෙයාව මම දන්නේ නැහැ මම G එක හොයාගත්ත නිසා මම දැන් try කරනවා E එක හොයාගන්න E හොයාගත්තොත් මට පුළුවන් නේද C එක හොයාගන්න C වලින් නේද ආපු මේ හැදිලා තියෙන්නේ අයාකින් මට පුළුවන් H එක ගන්න ඔන්න බලන්න මම හිතේ විදිහට මම කරන්නේ හරි එතකොට මම G එක අසුරෙන් මම try කරනවා මේකේ reverse එක මෙන්න කලින් ඉඳලා දෙන්නේ කවුද alkene එකක් තමයි ඉඳලා තියෙන්නේ ඉතින් මෙයාගෙන් alkene එක හදාගමු C විත්ත බන්ධන C මේ කාබන් තමයි මේ ඉන්නේ ඊට පස්සේ හරි මෙතෙන්ට CH3 මෙතන විත්ත බන්ධන එන්න ඕන එතන CH3 එකක් එතන CH3 එකක් එතන CH එකක් හරි නේද මොකද අනිවාර්යයෙන්ම කෙලවරට මේ පැති වලින් විත්ත බන්ධනේ එන්න විදියක් නැහැ. ඊ හැමදෙස්සම විත්ත බන්ධනේ හැදෙන්නේ මාකෝනිකෝෆ් නියමයට අනුව H අඩු පැත්තෙන් H ඉවත් කරලා තමයි විත්ත බන්ධනේ හැදෙන්නේ. දැන් වා හිතුවොත් මෙතනින් H එකක් හැදුනොයි කියලා එහෙම වෙන්න බෑ. මොකද H වැඩි මෙයාට සාපේක්ෂව මෙයාගේ වැඩි H සංඛ්‍යාව මෙයාට වඩා. මාකෝනිකෝෆ් කියන්නේ මොකක්ද? H වැඩි පැත්තෙන් තමයි H ඉවත් වෙන්නේ. සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙන්නේ H වැඩි පැත්තට ඉවත් වෙනකොට ඉවත් වෙන්නේ H අඩු පැත්තෙන්. එතකොට කලින් අවස්ථාවේ විත්ත බන්ධන තිබිලා තියෙන්නේ මෙතන නෙමෙයි මෙතන. ඒක ගත්තේ තේරෙනවා කියන්නේ ඒකට මූලික ඕගනික දැනුම් ටික ඕනේ. හරි. මෙතෙන්ට තමයි විත්ත බන්ධනේ කලින් තිබිලා තියෙන්නේ. මෙන්න මෙතන. මෙයාට සාන්ද්‍ර ස්ට්‍රෙස් එක ජලි දැම්මට පස්සේ මේ විත්ත බන්ධන අයින් වෙලා
H වැඩි පැත්තට H එකක් යනවා අනිත් පැත්තට OH එකක් යනවා. මෙතන ඉන්න විදිහක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම යා ඉන්න ඕනේ. H අඩු තැනක තමයි ඉන්න ඕනේ. H වැඩි තැනකින් ගැලවිලා තියෙන විදිහක් නැහැ. එතකොට මෙතන තමයි මෙන්න මෙතන තමයි කලින් දිත්තවන් තිබුණේ. රිවර්ස් එකට දාන්න. එතකොට මෙයාගෙන් මෙයා ගන්න පුළුවන් මොනවද දාලාද? සාන්ද්‍ර H2SO ජලය. එතකොට ආයි මෙතනට OH එකයි මෙතනට CH2 එක එනවා. H වැඩි පැත්තට H අනිත් පැත්තට OH එක. එතකොට මෙයා කවුද? E. මෙතන වැඩි පැහැදිලි ඇති කියලා. හරි. ටිකක් හිතන්න. පේනව නේද? හරි. E වලින් මට ගන්න පුළුවන් C එක. එතකොට මෙයාව ගන්න පුළුවන් කවුරුවත් කියන්නේ කාගෙන් OH එක ඉවත් වුණාට පස්සේද? ඒකම අදින්නම් මේ පැත්තේ C OH එකයි හරි නේද? OH එකයි C සාන්ද්‍ර H2SO දෙන්නට පස්සේ මෙතන ඉන්න ඕනේ F කියන්නේ ඇල්කීන් එකක්. හරිද? E කියන්නේ ඇල්කීන් එකක්. එතකොට E ට කලින් හිටිය ඉඳලා තියෙන්නේ C කියන්නේ කවුද? මධ්‍යසාරයක්ම තමයි. එතකොට මධ්‍යසාරයක් එන්න ඕනේ ව්‍යුහ දෙකක් එන විදිහට. බලමු. ව්‍යුහ දෙකක් එන විදිහට CH3 CH CH3 CH3 මෙතන මම ගත්තොත් මනිකන් දාලා බලන්න CH2 දිත්ත බන්ධනයක් උත්තරනේ ගන්න පුළුවන්. මෙතන එතකොට කලින් ඉඳලා තියෙන OH එක. එතකොට මෙයාමයිනේ. මෙයාට සාන්ද්‍ර H2 මෙයාට Al2O3 දෙන්නට පස්සේ E කියන එක එනවද? ඔව් E කියන එක නම් එනවා. ගැටලුවක් නැහැ. හරිද? ඔව් ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි C සහ G කියන දෙන්නම සමානයි. නේ? C කියන කෙනා සහ G කියන දෙන්නම සමානයි ඒක. මෙයාට Al2O3 දාලා රත් කරාට පස්සේ E කියන කෙනා අපිට හම්බ වෙනවා. හරිනේ. මේ OH එකයි මේ H එකයි ඉවත් වෙලා මෙයා හැදෙනවා. සහ තව ඵලයක් අපිට ඕන. තව ඵලයක් ඕනේ මොකද? ඵල දෙන්නෙක් හැදෙනවනේ. මෙයාගෙන් H එකයි ඉවත් වෙලා හැදෙනවා. OH එක මෙතන දාලා ගත්තොත් COH එකයි H එකයි. ඒත් H අඩු පැත්තෙන් H ඉවත් වෙනවා අනිත් පැත්තෙන් හරිද? තොර මෙතන OH එක තිබුණොත් මෙයාට Al2 අපි දැන් හිතන්නේ කවුද? මෙයා C කියලා හිතන්නේ. මෙයා C නම් මෙයාට Al2O3 දාලා රත් කරද්දි මොකක්ද එන්න ඕනේ? E එක සහ F එක. E එක එනවද? OH එක H එක ඇතුළේ මෙතන දිත්ත බඳ එනවා. F එක ඕනනම් මෙතනින් H එකක් ඉවත් වෙලා මේ OH එක ඉවත් වෙලා මෙතන දිත්ත බඳෙන් දාන්න පුළුවන්. මාකෝනික F වලට පටහැනි. හැබැයි කිව්වා C ට 99ක්ම පළ හැදෙන්නේ H අඩු පැත්තෙන් H ඉවත් වෙනවා අනිත් පැත්තට OH එක එනවා. හැබැයි C ට එක ඵලයක්. C ට එකක් විදියට අනිත් පැත්තෙනුත් එකක් ඉවත් වෙලා හැදෙන්න පුළුවන්. ඒක නෝට් වල දීලා තියෙනවා. හරිද? එතකොට මේ ඵල දෙකක් ආව නිසා එහෙම ගන්න පුළුවන්. දැන් අපිට ආපු ව්‍යුහ දෙකක් තිබුණේ. මෙයා ගන්න පුළුවන් කියලා සහ අපිට ආවා අනිත් එක්කන කවුද? අර මේ CH3
මෙතෙන්ට OH එකයි CH2 CH3 එකනේ. මෙයාව ගන්න බෑ කියලා හේතුවකට ගන්න වෙන්නේ මොකද? මෙයා G වෙනවා. එහෙනම් එයා අපිට එක වෙනම අපිට දෙන්න අවශ්‍ය නැහැ C කියලා. මෙයාත් ඕනනම් අපිට එයා කියන්න තිබුණා මේ ඉන්නේ C මයි කියන එක. ඒක කියලා නැති නිසා මෙයා C කියලා අපිට ගන්න බෑ. මොකද මේ ව්‍යුහේ වැරද්දක් නෑ මෙතෙන්ට C කියලා ගත්තට. මොකද යාගෙනුත් OH එකක් ඉවත් වෙලා මෙතනින් H එකක් ඉවත් වෙලා ද්විත්ව බන්ධන හදන්න පුළුවන්. මේ පැත්තෙන් H එකකුයි මෙතනින් OH එකක් ඉවත් වෙලා ඒ ද්විත්ව බන්ධන හදන්න පුළුවන්. ව්‍යුහ දෙකක් ගන්න පුළුවන්. හැබැයි යාව ගන්න බෑ කියන හේතුවකට අපිට ගන්න වෙන්නේ මොකක්ද? එයා ජීව ව්‍යුහයනේ. ඉතින් එයා අපිට දෙන්න ඕනේ නෑනේ මේ G මෙයා G නම් මෙයා C කියලා දෙන්න අවශ්‍ය නෑනේ. ඒ දෙන්න ಜಾති දෙන්නෙක් නිසා තමයි C හා G කියලා අපිට දීලා තියෙන්නේ. එතකොට G ව්‍යුහය අනිවාර්යෙන් මෙයා විය යුතුමයි. වෙන ව්‍යුහයක් ඇත්තෙම නෑ. ඒක නිසා C ට තව ව්‍යුහයක් අපිට තියෙනවා මේ. මෙයා හරි දෙන්න එක්කෙනෙක් ගන්න පුළුවන්. මෙයා ගන්න බැරි හේතුව දැන් මොකක්ද හේතුව? මෙතන අපිට G කියලා කෙනෙක් පල්ලෙහා දීලා තියෙනවා. දැන් අපි ගත්තනේ G කියන ව්‍යුහය. ඉතින් එයා G නම් මෙයා G වෙන්න ඕනේ මෙයා ව්‍යුහය වුණා නම්. તો දෙන්න සමානයි. මෙයා G වෙන්න ඕනේ. හැබැයි දීලා තියෙන C කියලා. එහෙනම් එයා G වෙන්න බෑ වෙන කෙනෙක්. මෙයා නෙමෙයි මෙයා තමයි C කියන ව්‍යුහය. වැඩි ටිකක් සංකීර්ණ හොඳට හිතන්න ඕනේ මේ 2019 ප්‍රශ්නේ. ටිකක් හිතන්න ඕන. හරි. වැඩි තේරෙනවනේ? හරි. එතකොට ඔන්න C එක අපි හොයාගත්තා. C හොයාගත්තාන් පස්සේ වැඩ ගොඩක් දුරට ඉවරයි වගේ තමයි. ඔන්න C හොයයි කියලා කියන්නේ F එක නිකන් අතින් ගන්න පුළුවන්. F එක කියලා කියන්නේ මොකද්ද? සාන්ද්‍ර Al2O3 දාලා රත් කරලා පස්සේ ලැබෙන ව්‍යුහය මොකක්ද? මෙයාගෙන් කොහොම ගන්න පුළුවන්? මෙයාගෙන් ආයි අපිට CH3 මෙයාගේ අනිත් ව්‍යුහය. මෙතන ද්විත්ව බන්ධනයක් එනවා සහ මෙතන ද්විත්ව බන්ධනයක් එනවා CH3 CH3 C ද්විත්ව බන්ධන CH2. ඔන්න ව්‍යුහය. මෙයාගෙන් කවුද ගන්න ඊට පස්සේ මේ ඉන්නේ කවුද F. C වලින් F වලින් කවුද ගන්න පුළුවන් H. H කියන්නේ කවුද? සාන්ද්‍ර H2SO4 දෙක ජලය. කියන්නේ මේකේ OH එකක් මෙතනට එන්න ඕන CH3 මෙතන එන්න. මෙහෙම ව්‍යුහයක් අපි යන්නද කලින්? මේ තියෙන්නේ. මේකේ කන පිට තියෙන හරි CH3 එක මේ ඉන්නේ. මේ අනේ CH3 එක. OH එක මෙතනින් එන්න ඕන. CH3 එක මෙයාට. මෙන්න ඉන්නවා. කවුද? H කියන කෙනා. මෙයාලා වෙන්නේ නැත. ඔන්න C එක හෙව්වයි කියලා කියන්නේ ඉතින් වැඩේ ගොඩ තමයි. ඉතින් පස්සේ සෙට් එකම හොයාගත්තා. EF GH කියන කට්ටියම හොයාගත්තා. හරි. දැන් අපි ඊට පස්සේ බලන්න මොනවද අහන්නේ කියලා. AC EF අහනෝනේ. AC EF අහනවා. මේ C එක හෙව්වයි කියලා කියන්නේ ඒක හොයාගන්න පුළුවන්. C එක හෙව්වා කියන්නේ ඒක හොයාගන්න පුළුවන්. මේ ටික හරි නේද? ටක් ගාලා දාගන්න. මේ ටක් ගාලා දාගන්න. එතකොට ඔන්න E G C F කියන ඔක්කොම කට්ටිය හොයාගත්තා. H එකත් හොයාගත්තා. ඊළඟ මම යන්නේ දැන් ඒක හොයාගන්න. හරි. A කියලා කියන්නේ කවුද? C ට කලින් එක්කෙනා. එයාට දාලා තියෙන්නේ NaBH4. එහෙනම් ඊට කලින් ඉඳලා තියෙන A කියලා කියන්නේ කවුද? අපි ලිව්වා මෙයා ඇල්ඩිහයිඩයක් කියනවා. හරි. ඇල්ඩිහයිඩකෝ කීටෝන. එහෙනම් C ට කලින් ඉඳලා තියෙන ඇල්ඩිහයිඩකෝ කීටෝන එක ඉතින් මේ OH එකට කලින් NaBH4 නේ දාලා තියෙන්නේ. මෙහා වෙන්න බැරිද? CH3C CH3 මෙහා නෙමෙයි ඉතින් කලින් ඉඳලා තියෙන්නේ. කීටෝන් එක ගන්න. C double bond CH3 එකට මෙහා A හරිද? මෙයාව ගන්න බැරිද? NaBH4 දාලා. එහෙම හිතන්නේ. මෙයාව දාලා බලන්න මෙයාව ගන්න පුළුවන්ද කියලා. OH double bond එක ඉවත් වෙලා OH එකයි H එකයි. OH එකයි H එකයි නෝන්න. ඒකත් හොයාගත්තා. Aත් හරි Cත් හරි E හරි F හරි G හරි H හරි ඔන්න. ඊට පස්සේ ආපුඩි කතන්දරයක් කියනවා BD සහ I කියලා කෙනෙක් හොයාගන්න. I කියන කෙනෙක් අපිට හම්බුන්නේ අලුතෙන් දීලා තියෙන්නේ. B හොයාගන්න තාම තරකයක් නැහැ.
Al2O3 සමග ඊළඟ කැලේ කියනවා Al2O3 සමග D රත් කළාට පස්සේ Al2O3 සමග D රත් කළාට පස්සේ D කියන්නේ මන්දසාරයක් C5 I කියන D කියන එක නම හරි I කියන L කීනේ ලැබේ සාන්ද්‍ර H2SO4 සමග I ප්‍රතික්‍රියා කර ලැබෙන ඵලය ජල විච්ඡේදනය කළොත් G ලැබෙනවා. මේ G කියන එකනේ කාය හම්බ වෙනවලු. ඒතකොට අපි G එක ඕන වෙනවා. මම G එක තියන් ඉට්ටියම ගන්න. view ටික දාගන්න. view ටික දාගන්න මම G එක තියන් ඉට්ටියම ගන්න. ඒක ඕනේ ඒකත් තියාගන්නම්කෝ. H එක ඕන නැහැ. G එක ඕනේ කියලා මම කිව්වා. C ඕන නේකුත් නෑනේ. හරි. මොකද වෙන්නේ? Al2O3 සමග D රත් කළාට පස්සේ C5H10 කියන L කීනේ හම්බ වෙනවා. මේ දාගන්න මේ සයිඩ් එකත් මගන්නම්කෝ දැන් ඒකත් අපි හවල් ඉවරයි. D කියන කෙනා Al2O3 එක රත් කරලා පස්සේ Al2O3 එක රත් කරලා පස්සේ I කියන C5H10 කියන කෙනා හම්බ වෙනවලු. මෙයා සාන්ද්‍ර H2SO4 සමග ප්‍රතික්‍රියා කර ලැබෙන ඵලය ජල විච්ඡේදනය කළාට පස්සේ බලන්න එක සාන්ද්‍ර H2SO4 සාන්ද්‍ර H2SO4 දෙක ජලය දැම්මට පස්සේ ලැබෙන ඵලය මොකක්ද? G මලු නේ. ජල විච්ඡේදනය කරලා ලැබෙන ඵලය G මලු. මෙයාලු හම්බෙලා තියෙන්නේ. එහෙනම් ඊට කලින් හිටපු කෙනා කවුද කියන්නේ? C5H10 හැබැයි අර කලින් ඒක මම කියවනේ. කලින් කවුද හිටියේ? E සහ F නේද හිටියේ? ඒ දෙන්න වෙන්න බෑ හරි. E සහ F වලත් තිබුණේ C5H10ම තමයි. එයාලගේ ගණක සූත්‍රයම තමයි තිබෙන්නේ. හැබැයි I කියන එක නම් ඒගොල්ලෝ වෙන්න බෑ. එහෙනම් කවුද වෙන්න පුළුවන්? දැන් OH එකම කලින් දැම්මේ. මෙන්න මෙතන දිත්තමාන තිබුණා කියලා හිතාගෙන. එහෙනම් අපි ගමු අනිත් පැත්ත. මොකද වෙන්න අවස්ථාවක් නැහැනේ. OH එකේ දිත්තමාන මෙතන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන්න පුළුවන්. එකම එක අවස්ථාවේ තව තියෙන්නේ. කො මෙයාට දෙන්නම එක්ක දෙකම එකයිනේ. මම දින්නම් මෙන්න මෙයාට දිත්තමානනේ දාලා. CH2 දිත්තමාන උඩින් පැත්ත දාන්න රිලේස්. මෙයාට දාන්නම්කෝ. CH2 මේ CN දා උඩ CH3 එක තියෙනවා. මෙතන H එකයි CH යාට ඉඳන් පැහැදිලි වෙන්න CH2 CH3 මෙයාට Al මෙයාව දැම්මට පස්සේ G එක හම්බ වෙනවනේ. ඒක මෙයා I වෙන්න ඕන. I වලට එක සාන්ද්‍ර H2SO4 දෙක ජලය දැම්මට පස්සේ මෙයා හම්බ වෙනවද බලන්න. මෙතෙන්ට OH එකක් එනවා මෙතෙන්ට H එකක් එනවා. හරිම සරල වැඩ. හරි. ඔය කලින් අවස්ථාවේ අපි මෙතන දිත්තමන් තිබිච්ච එක ගත්තා. දැන් මේ අවස්ථාවට ඒක අනිත් එක්ක නෑ ඉන්න ඕන. මෙතන දිත්තමන් දැම්මා. එයාට එක සාන්ද්‍ර H2SO4 දෙක ජලය දැම්මට පස්සේ මෙයාව අපිට ගන්න පුළුවන්. I එක හොයාගත්ත කියන්නේ D එක හොයාගන්න එක එච්චර අමාරුවක් නෙමෙයි. Al2O එක රත් කළන එක අරන් තියෙන OH එක ඉන්න ඕන. ආයෙත් මම කියනවා මැදට OH එක ඉන්න බෑ. මැදට OH එක ආවොත් D වලට එයා G බාටපත් වෙනවා. එහෙනම් OH එක එන්න ඕනේ මෙන්න මෙයා. දැන් OH එක මම අලියනම් CH2OH එකයි මෙතන CH3 එකයි CH එකයි CH2 CH3 OH එක මෙතන දැම්මා කියලා හිතන්නකෝ. එතකොට ඒ ආපහු වෙන්නේ මෙයාම. එතකොට එයා G වෙනවා. G වෙන්න බෑ යා වෙන කෙනෙක්. D කියන්නේ අනිවාර්යයෙන්ම OH එක මෙතෙන්ට ආපු කෙනා නෙමෙයි. OH එක මෙතෙන්ට ආපු කෙනා. දැන් ඉතින් වැඩි පැහැදිලි කියලා. එතකොට මෙයා තමයි ඔය කියන D. D හොයාගත්තාම පස්සේ D වලට කලින් ඉන්නේ B. එයා NaBH4 දාලා අරන් තියෙන මෙතෙන්ට එන්න ඕනේ C double bond H එකයි CH3 එකයි H එකයි CH2
CH3. හරි අවුලක් නැහැනේ. B කියන එක ඇල්ඩිහයිඩයක් වෙන්න පුළුවන්. එතකොට මේ තමයි B. B වලින් D ගත්තා, D වලින් I ගත්තා, I වලින් B වලින් D ගත්තා, D වලින් I ගත්තා, I වලින් G ගත්තා. වැඩි පැහැදිලිද? එතකොට මේ ඇල්ඩිහයිඩයක්. A කියන එක නම් කීටෝන. ඊට අවසාන කැලේ අහනවා මම හිතන්නේ මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කරන්න කියලා. මේකට අපි දානවා ටොලන්ස් ප්‍රතිකාරකේ. ටොලන්ස් ප්‍රතිකාරකේ ඇල්ඩිහයිඩ් දැම්මට පස්සේ මොකද වෙන්නේ? රිදී කැඩපතක් ලබා දෙනවා. කීටෝනේ දැම්මා කියලා කිසිදු වෙනසක් ලක්ෂණ ලැබෙන්නේ නැත. හරිද? A වලට ටොලන්ස් ප්‍රතිකාර දැම්මයි කියලා කිසිදු වෙනසක් නැහැ. හැබැයි B වලට දැම්මට පස්සේ ඇල්ඩිහයිඩයක් නේ තියෙන්නේ. එයා රිදී කැඩපතක් ලබා දෙයි. ඒක තමයි ලියන්න පුළුවන් පරීක්ෂණය. හරිද? වැඩි පැහැදිලිද? අඩුපාඩු දාගන්න.